ඩිජිටල් මාර්කටින් එක ඇතුළෙත් ගොඩක් අය දකින්නේ YouTube කරන කෙනෙක්, Facebook page එකක් කරන කෙනෙක්. ඊට එහා ගියපු ලොකු ඉන්ඩස්ට්‍රි එකක් මේක ඇතුළේ තියෙනවා. හැමදාම 100% බෙට වෙන්න කන්සිස්ටන්සි එක ඒ විදිහට කරගෙන ගියොත් වාගේ වාසනාවන්ත වෙන දවසට 120ක් ඉස්සරහට යන්න පුළුවන්. මට අවශ්‍ය වුණේ ලක්සරි බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්න ඉතලි වල. මගේ පළවෙනි අවුරුද්දම දිවේ එක සේල් එකක්වත් නැතුව සම්පූර්ණයෙන්ම හම්බ කරපු සතයක් පවා ඉන්වෙස්ට් කරලා තියෙනවා. ආයකත් දැන් මාසෙකමාරකට විතර කලින් විකුණන්න වුණා ප්‍රොඩක්ෂන් කරන්න සල්ලි පොඩ්ඩක් මදි වුණේ. ওই මයින්ඩ්සෙට් එකේදී අපිට අපේ ගෝල් එක වෙන ඕන දෙයක් අතාරින්න පුළුවන්. ඉලොන් මස්ක්ට පුළුවන් වෙලා අපිට බැරි වෙන්නේ ඒකට හේතුවක් තියෙනවානේ. ඔන්න ඔය හේතුව හොයාගත්තා නම් අපිට පුළුවන් අතෙන්ට යන්න. Apple එළියට දාන්න කලින් ප්‍රශ්න ගොඩක් මිනිහට මුහුණ දෙන්න වෙලා තියෙනවා. Apple launch එක දවසේ ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්න මිනිහා ළඟට ඇවිල්ලා. හැබැයි එයා හිතුවේ ස්ටේජ් එකට ගිහිල්ලා කොහොමද මම මගේ ප්‍රොඩක්ට් එක දෙන්නේ. සර්කල් එකකින් අනිත් සර්කල් එකට පණි යට ඉන්න සර්කල් එකට ඔයා විසි වැඩි උඩ ඉන්න සර්කල් එකට යන්න තරම් ඔයාගේ ස්ටේටස් මදි. ඒතකොට ඔයා තනි වෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් උඩට යද්දී අපි මිනිස්සුන් හොයාගන්නවටත් වඩා අපිට කනෙක්ෂන් හැදෙනවා. කාලේ බිස්නස් කරන කෙනෙක් ඉන්නවා නම් කිසි නඩුවක් දාගන්න නැතුව සල්ලි හොයලා හොඳට සල්ලිකාරයෙක් වගේ ඉන්නවනම් පට්ට වැඩි. අයිවන් ඉතින් අපි ඔන්න රියල් ස්ටෝරි පොඩ්කාස්ට් එක අරගෙන ආවා අපේ පළවෙනි එපිසෝඩ් එක. මේක ඇත්තටම ගොඩක් කල් ඉඳන් කරන්න ප්ලෑන් කරපු පොඩ්කාස්ට් එකක්. ගොඩාක් කල් පෙරම් පුරුපු පොඩ්කාස්ට් එකක්. ෂෙරොන් ඉන්නවා, හිමේෂ් ඉන්නවා. හරි එළගිරි. ෂෙරොන් ඉන්නවා අපිත් එක්ක හිමේෂ් ඉන්නවා. දැන් අපි අද ඉන්නේ හිමේෂ්ගේ ප්ලේස් එකේ. ඉතින් මොකද මොනවද වෙන්නේ මේ දවස්වල විස්තර අපි සෑහෙන කල් මේක ප්ලෑන් කරා නේ ෂෙරොන්. ප්ලෑන් කරනවා කියන්නේ මේ අපි කම්පැනි එක උතරලා අපේ වැඩ ටිකත් අපි කරන ගමන් ඒ අතරතුර ආපුව දවසක් තමයි මේ ලංකා කට්ටියටත් මොනවද දෙන්න ඕන කියන එකනේ. අනිවාර්යයෙන්. අපි ඉන්නේ පිට රටක. ඉමේෂුත් ඉන්නවා මෙතන. ඉමේෂ් විශේෂයෙන් මේ එයාගේ බ්‍රෑන්ඩ් එකක් හදාගෙන යනවා. එතකොට අෂාන් එයාගේ ඩිජිටල් බ්‍රෑන්ඩ් එක තියෙනවා. එතකොට මගේ බිස්නස් තියෙනවා. ඒක අපිට කරන්න පුළුවන් වගේම අනිත් මිනිස්සුන්ටත් කරන්න පුළුවන් කියන එක කියන්න ඕනයි කියලානේ හිතුනේ අපිට. නේද ඉමේෂ්? මම හිතන්නේ දැන් අපි හම්බ වෙන්නෙම ඩිජිටල් ප්ලැට්ෆෝම් එක ඇතුලේ ෂෙරොන්. දැන් මුලින්ම හම්බෙනවා අපි දෙන්න. ඊට පස්සේ හම්බෙනවා ඔය දෙන්න. Exactly. ඊට පස්සේ හම්බෙනවා අපි තුන් දෙනා. Exactly. මම හිතන්නේ මෙතන දැන් ඔය දෙන්න තමයි මම හිතන්නේ මට වැඩි ලොකු කාලයක් මේ ඉතාලියේ ඉන්නේ. හරිද? දැන් මම තමයි අන්තිමටම ඉතාලියට ආපු කෙනා. හැබැයි මම දැකපු දේ තමයි අර සමහර එක තැනකදී අපි තුන් දෙනාගේම එකම වයිබ් එකක් තිබ්බ දැනුණා අපිට නේ. ගෝල් එකක් තිබ්බා නේ. ඉතින් මම හිතන්නේ ඒකම තමයි අපි මේ රියල් ස්ටෝරි පොඩ්කාස්ට් එක මේ විදියට පටන් ගන්නත් හේතුව උනේ. ඉතින් ඇත්තටම warmly welcome ඉමේෂ්. මොකද මේ අපි දෙන්න පටන් ගන්න හිටපු වැඩේ. හැබැයි ඉමේෂ් ආපු එකෙන් අපේ වැඩට තව කල එකක් එකතු වුණා. මොකද මෙයා ඔන්ටර්ප්‍රීනියර් කෙනෙක්. අපි ඒක කියන්න ඕනේ. මෙයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. අපි ඒක කියමු ඉමේෂ්. අපි දැන් කතා කරන්නේ ඉමේෂ් කතා කරන්නේ. ඉමේෂ් උදෝ ඉමේෂ් මම හිතන්නේ ෆස්ට් ටයිම් පොඩ්කාස්ට් එක පළවෙනි එකද මේක? කලින් කරලා තියෙනවා. නමුත් එළියට දැම්මේ නැහැ. පබ්ලික් කරලා නැහැ. පබ්ලික් කරේ නැහැ. මොකද මේ අර පොඩක් ටෙස්ට් කරන්න කරපු දේවල් නේ හින්දා. ඇත්තටම මේ ඇප්‍රීෂিয়েට් කරනවා දෙන්නටම මට එහෙම ප්‍රොපෝසල් එකක් ගෙනාවට ඒ වැඩක් කරන්න. මොකද ඒ කියන්නේ ඇත්තටම අපි වැඩක් කරද්දී සේම් මයින්ඩ්සෙට් තිබ්බොත් ඇත්තටම අපිට ගන්න ලේසි. එහෙම නැතුව ඒ කියන්නේ එක දේවල් වලට ඇඩික්ටඩ් ඒ වගේ කට්ටියත් එක්ක ඇත්තටම වැඩක් කරන්න අමාරුයි. මොකද හොඟ කලට කියවනවා විතරයි නෙන්නේ. දැන් ඇත්තටම ගොත් අපි දෙන්නගේ අයිඩියා එක මෙයාගේ ස්ටුඩියෝ එකේ තමයි පණ දෙන්නේ අපිට. තේරුණා? ඒකින්ද ඒක තමයි කියන්නේ කම්බිනේෂන් එක කියන. මේ මොකක් කියනවා ඒ කට්ටියත් එක්ක ඇඩික්ටඩ් වෙලා කියන්නේ සමහර කට්ටිය දෙයක් කියනවා විතරට බයිලා ගන්නවා කියන්නේ අපි. ඔව්. බයිලා ගන්න කෙනෙක් කට්ටිය කරා. බයිලා ගන්න නැතුව ඇත්තටම වැඩක් කරන කොල්ලෙක් තමයි ඉමේෂුත් කියන්නේ. අශාන් ගැන ඉතින් කියන්න දෙන්න එයාගේ දේ කරලා තියෙනවා. මමත් පුඩි ගේමක් ගන්න try කරනවා. ෂෙරොන් දැන් මම හිතන්නේ ඉමේජ් දැන් ෂෙරොන්ගේ මයින්ඩ්සෙට් එක ඇවිල්ලා වෙන එකක්. හරිද? දැන් මෙයාගේ ගොඩක් තියෙන දැන් මම දකින්නේ ට්‍රේඩර් කෙනෙක් විදියට තමයි මගේ කෝණයෙන්. හරිද? හැබැයි දැන් මෙයාගේ තියෙන තවත් බිස්නසස් තියෙනවා. නමුත් අර ට්‍රේඩින් කරනකොට අපිට එන මයින්ඩ්සෙට් එක වෙනමම එකක්. මම හිතන්නේ අපි දෙන්නට මේ ටච් එකක් තියෙනවානේ. නේ? ඉතින් ඒකත් අපිට මේ වැඩේට වටිනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ට කියනද අපි මේක පළවෙනි එපිසෝඩ් එක. අපි මේකෙන් ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් සමහර එපිසෝඩ් වල අපි තුන් දෙනාම ඉදී මේ දෙන්න විතරක් ඉදී අපි දෙන්න විතරක් ඉදී තනි තනියම ඉදී කොහොම හරි මේක කන්සිස්ටන්සි කරගෙන යන්න තමයි අපි ප්ලෑන් කරලා තියෙන්නේ. මොකද අපි දන්න දෙයක් තමයි ඕනම දෙයක් අපි අර මගෙත් තියෙන ලොකුම අවුලක් තමයි ඕක. අපි කන්සිස්ටන්සි කියන එක 0 නෑ.
ඒ කියන්නේ try කරනවා ඔව් අර perfect නෑ ඔව් එතන perfect කරගත්තා කියලා කියන්නේ අපේ වැඩේ දිගටම යනවා ඔව් කියන්නේ ඔය දැන් මම එනකම අද මම දැන් මෙහෙම ඉන්නේ අතරම කොත් මම ඉන්නේ පවදවල මම එනකම අහගෙන හිටිය පොඩ්කාස්ට් එකක තියෙන ලස්සන කතාවක් ඔය කන්සිස්ටන්සි ටච් කරමින් තමයි කියන්නේ අපේ අර වාසනාව කියලා එකක් තියෙනවානේ දැන් අපි හැමදාම දෙයක් එක දිගට කරනවා නම් අර අපි 1% බෙට වෙනවා කියලා කියන හැමදාම කියන්නේ අදත් කරනවා හෙටත් කරනවා අනිද්දාත් කරනවා එතකොට අපි 1% එකක් බෙට වෙනවා හැබැයි ඔය හැමදාම කරන දවස් ඇතුලේ අපිට වාසනාවන්ත දවස් තියෙනවා එතකොට කොන්සිස්ටන්සි එක ඇතුලේ 100% සමහර වෙලාවට ලකි ඩේ එකේ අර 100ට එක නෙමෙයි 120ක් යන්න පුළුවන් තන ට්‍රේඩින් සයිඩ් එකත් ඔන්න ඔයලා තියෙනවා හරිද ඒ මයින්ඩ්සෙට් එකෙන් තමයි මෙයා ඒක මහරි ආසයකට ඒක තියෙනවා ඒක මාර තියරිය මම අද ඉද්දි අහන්න හිටියේ මේ මම සාමාන්‍ය පොඩ්කාස්ට් අහන ෆෝන් එක මේ මාත් එක්ක යන කට්ටිය දන්නවා මාත් එක්ක කාර් එකදී සාමාන්‍යයෙන් මාර විදිහට බෝරි ඒක මොකද මම කරලා පොඩ්කාස්ට් එකක් හෝ මම කැමති දෙයක් අහන්න තමයි යන්නේ ඒක ඒ කතාව තමයි හැමදාම 100% බෙට වෙන්න හැබැයි කන්සිස්ටන්සි එක ඔයා ඒ විදිහට කරගෙන ගියොත් ඔයාගේ වාසනාවන්ත වෙන දවසට ඔයාට ඒ වාසනාවත් එක්ක ඔයා 120ක් ඉස්සරහට යන්න පුළුවන්. එතකොට එහෙම ගියාම ඔයාගේ පාත් එක ඉක්මනට අර කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් විදියට කම්පවුන්ඩ් විදියට ඔයා ඉස්සරහට ගමන යනවා. දැන් මේ ඉමේජ් මාෂම් දැන් ලොකේට් වෙන්නේ වෙරෝනමද නැත්නම් මොකද සිටි එක? මිලානෝ. ඒ කියන්නේ අපේ සරලවම වශයෙන් ඇවිල්ලා කියන්නේ මේ ඒ කියන්නේ අපි ක්ලෝතින් වුණාට අපි ඇත්තට මෙතනදී විකුණන්නේ ලයිෆ් ස්ටයිල් කොන්ෆිඩන්ස් එක්ස්පීරියන්ස් එක මොකද ඒකට හේතුව ඇවිල්ලා ඒ කියන්නේ ක්ලෝතින් වලට ඒ කියන්නේ මම මේ මැද්දකින් පටන් ගන්න මේ බ්‍රෑන්ඩ් එකේ දේවල් නමුත් ඒ කියන්නේ තාම බිල්ඩ් අප් කරන ගමන් තියෙන්නේ අපි මේ නම කියමු මචං බ්‍රෑන්ඩ් එක නම බ්‍රෑන්ඩ් එක ඇවිල්ලා ලකෝබ්‍රා මිලානෝ මොකද ස්පෝර්ට් වෙයානේ ස්පෝර්ට්ස් මම ඉන්ස්ටාග්‍රෑම් එක දැකපු විදියට ඔව් ස්පෝර්ට්ස් වෙයා දැනට ඒ කියන්නේ අපි මේන්ලි කරන්නේ ස්පෝර්ට්ස් වෙයා මොකද මේ අපි එක තෝරගත්තු මුලින්ම තෝරගත්තු කැටගරි එක ඇවිල්ලා ස්පෝර්ට්ස් වෙයා මොකද ඒකට හේතුව ඇවිල්ලා ඒ කියන්නේ ඉතාලියන් ඩිසයින් වලට මාර තැනක් තියෙනවා ලෝකේ. ඒ කියන්නේ ඒකට හේතුව ඇවිල්ලා මේ ඕල් මනි ඔය හැම දෙයක් ගැනම කතා කරොත් ඒ කල්චර් එක ඉතාලියන් කල්චර් එක තමයි මම දන්න හැටියට මුළු ලෝකෙම මාර ප්ලේස් එකක් තියෙනවා. ඒකත් එක්ක අපි ශ්‍රී ලංකන්නේ ඇත්ත කතාව ඒතර අපි ශ්‍රී ලංකන් විදියට ලොකු බ්‍රෑන්ඩ්ස් ඒ කියන්නේ Nike, Gymshark, Lululemon එතකොට Victoria's Secret එකේ ඉඳන් ආයි කෙලින්ම Intimissimi, Calzedonia ඔය හැම දෙයක්ම මැනුෆැක්චර් වෙන්නේ ලංකාවේ. මම කියන්නේ 100% කියලා. නමුත් ඒ කියන්නේ ඒකෙන් කොටසක් සාමාන්‍ය ලංකාවේ තමයි මැනුෆැක්චර් වෙන්නේ. එතකොට අපි මම බලපු මේන්ම දේ තමයි ඇවිල්ලා මේ ඔය අපේ ඇතුලේ ලංකාවේ කෑල්ලක් තියෙනවා. නමුත් ඇවිල්ලා මේ මේන්ලි මේක බ්‍රෑන්ඩින් කරන්න ඉතලි මොකද අපේ හැම දෙයක්ම වෙන්නේ ඉතලි වල නිසා. දෙවෙනි කාරණාව තමයි ඇවිල්ලා ඒ කියන්නේ මම මේන්ලි හිතපු දේ ඇවිල්ලා දැන් අපිට අපේ රටින්ම ඒ කියන්නේ දැන් සමහරක් අයගේ අයිඩියා එකක් තියෙනවා අපි ශ්‍රී ලංකන් හින්දා අපිට කිසි දෙයක් කරන්න බෑ. එහෙම බැරි නෑ පුළුවන්. ඒ කියන්නේ උනන්දුව විතරයි මේ අවශ්‍ය වෙන්නේ. අනිවාර්යයෙන්. එතකොට ඒකත් එක්ක මම දැකපු දේ තමයි ඇවිල්ලා ඒ කියන්නේ අපේ ලොකු කම්පැනිස් තියෙනවා බිලියන් කම්පැනි තියෙනවා ලංකාවේ ඇස්සේ සමහර කරලා ඒකේ ඕනර්ස්ලා ශ්‍රී ලංකන්ස්ලා නෙමෙයි ෆොරිනර්ස් උනත් ලංකාවේ ඇස්සේ තියෙන නිසා අපිට කනෙක්ෂන් තියෙනවා. ඒ දේවල් එක්ක මැනුෆැක්චරින් ෆීල්ඩ් එකට තමයි මම මුලින්ම බැස්සේ. ඒ කියන්නේ මට අවශ්‍ය වුණේ ලක්සරි බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්න ඉතලි වල. ඒ කියන්නේ ස්පෝර්ට්ස් වෙයා. මොකද මේ ගත්තොත් ප්‍රාදා, වෙර්සාචේ ගොඩක් කතා කරන්න කිව්වොත් ගොඩක් කියනවා. ඒ නිසා මේ මට උනුනේ ස්පෝර්ට්ස් වෙයා පැත්තෙන් ඇයි ලක්සරි ස්පෝර්ට්ස් වෙයා බ්‍රෑන්ඩ් එකක් නැත්තේ කියන ප්‍රශ්නෙට තමයි මම සොලියුෂන් එකක් දෙන්න ගියේ. ඒ හින්දා තමයි මම මේන්ලි මේක පටන් ගත්තේ. ඒ කියන්නේ self confidence තිබ්බට මේ ඒ කියන්නේ ලොකු knowledge එකක් තිබ්බේ නැහැ ස්ටාර්ට්අප් එකේ. කොතනින්ද පටන් ගන්න කියලා කිසිම දෙයක් තිබ්බේ නැහැ. නමුත් අර මේ තිබ්බර gut feeling එකට පටන් ගත්තා. ඇත්තටම මොකද මේ කියන්නේ ඇත්තටම පටන් ගද්දී knowledge එක සේරෝ. ඒ කියන්නේ තියෙන business mindset මගේ චූටි කාලේ ඉඳන්ම. එතකොට මේ අපිට එක පොඩ්කාස්ට් එකක කතා කරන්න බෑ. නමුත් මේ ඒ කියන්නේ සරලවම පොඩි කාලේ ඉඳන්ම අනිවාර්යයෙන්ම. දැන් මට මතක දැන් අපි දැන් එක viral ගිය වීඩියෝ එකක් තිබ්බේ අර පටන් ගන්න කියන එක. කියන්නේ අයිඩියා එක වාගේ කියන්නේ දන්නේ නැති වුණත් ඔයා කරන දේ දන්නේ නැති වුණත් ඒ කියන්නේ ඔයාගේ අයිඩියා එකක් තියෙනවා නම් මැනුෆැක්චරින් බ්‍රෑන්ඩ් එකක් හෝ ෆැෂන් බ්‍රෑන්ඩ් එකක් හෝ මොන හරි අයිඩියා එකක් ඔළුවේ තියෙනවා පටන් ගන්න. ඔව් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ try කරන එක තමයි වැදගත්කම තියෙන්නේ. හොඳම දේ නෑ. ඒ කියන්නේ හිතන්නකෝ මෙහෙම දෙයක් හරියන්න පුළුවන් වරදින්න පුළුවන්.
හැබැයි ඒකැන මගේ මතය ඇවිල්ලා එකන හරියනවද වරදිනවද කියන එක තීරණය වෙන්නේ අපි ගන්න ඩිසිෂන් මත එකන් ස්ටාර්ට් එකක් ගන්න නැතුව අපිට හරියයිද වරදීද කියලා හිතන්න බෑ. අනික ෆෙල් හුගක් ඇතනකොත් බිනස් හුගක්ම ෆෙල්ලන එකන කරන්න බොනිකම් බයිල ගන්න නෑන ම පිනස් කරතින මගත් පියස් ෆෙල්ලා තියෙන එමට ඒ හැම ෆෙල්ලුණු අවස්ථාවකදීම ඒ ඉගෙන ගත්ත පාඩම තියෙනන ඉට පස් අනි බිනස ඉම්පලිමෙන්ට් කරද ඒකට කවරේජ හලිවර මොකද අපට එක්ස්පිරියන්ස් තියෙනන අලුත් අඩේ එකන ඊළඟ වැඩේට යද්දී අර කලින්ගත්තු ෆෙල් වෙච්ච එක මම එක ෆෙල් එකක් විදිර දකින්න මම දකින්නේ එකන එක්ස්පිරියන්ස එකක් විදිර ඇත්තම කතාව මොකද එතකොට ඒ එක්ස්පිරියන්ස එකෙන් තමා ඉතුරු දේවල් වලදි දැන් මම වැඩ කරනවා කම්පියුටර් සයන්ස් කරන කට්ටියත් එක්ක එතකොට කියන්නේ අවුරුදු 20 25 එක්ස්පීරියන්ස් තියෙන මට කම්පැනිවල නම් කියන්න බෑ මේ අවස්ථාවේදී නමුත් ඒ ලොකු කම්පැනිවල වැඩ කරපු ඇත්ත එක්ක වැඩ කරනවා ඉස්සරහට පොඩ්කාස්ට් එකේ අපි ඔය හැමෝම එක්ක කතා කරමු අපි කතා කරමු කියන්නේ ලොකු කතාවන්නේ මම ෂෝට් කරලා කිව්වට එතකොට මේ ඒ හැමෝත් එක්කම අපි වැඩ කරනවා ඒ හැමෝත් එක්කම වැඩ කරද්දී මේන්ලි දැන් ඔය අපි දැන් මුලින්ම කතාවට එද්දී අර කතා කරපර ඒක ඇවිල්ලා මේ ඩිසිප්ලින් අපි කියන්නේ ඩිසිප්ලින් කියන්නේ අපි ඉඳගද්දී කකුල් දෙක හරියට තියාගෙන ඉඳගන්න එකවත් කතා කරද්දී අර hina වෙද්දී කට හරියට පරිස්සම් කරන් hina වෙන එකවත් එහෙම දෙයක් නෙමෙයි ඩිසිප්ලින් කියන්නේ අපි අපේ ලයිෆ් එකේ අපි දෙයක් කරනවා නම් ඒ දේ ෆෝකස් කරලා හරියට කරන්න ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ නෑ ඒක මේන් නමුත් අර ඩිසිප්ලින් කියලා මිනිස්සු කතා කරද්දී කතා කරන ඩිසිප්ලින් එක නෙමෙයි ඒ කතා කරන ඩිසිප්ලින් එක නෙමෙයි බිස්නස් වල අදාළ වෙන සමාන ඩිසිප්ලින් එක ඇතුළට ඉවසීම කියන එකත් අයිති වෙන්න පුළුවන් රිස්ක් එක ගන්නවා කියන එකත් අයිති වෙන්න පුළුවන් නේ ඔව් මොකද හුඟක් කරලා රිස්ක් එක ගත්තට පස්සේ ඩිසිප්ලින් නැත්තම් ඔය මේ ඒ රිස්ක් එකෙන් ජීවිතේ ලොකු හානියක් වෙන්නත් පුළුවන් අනිවාර්යයෙන් තේරුණා දැන් ඔයාගේ සබ්ජෙක්ට් එකෙත් එහෙම තමයි ට්‍රේඩින් වලදී රිස්ක් එක හරියට මැනේජ් කරේ නැත්නම් ලොස් එක වැඩි අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එක මම හිතන්නේ මම දැකලා තියෙනවා හුඟක් කට්ටිය කියවනවා මම නම් හුඟක් කියවන්නේ නැහැ මම කරන දෙයක් ඉන්ටර්නෙට් ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරීස් දානවා සමහරට ඔයාලා දකිනවා ඇති අනිවාර්යයෙන් ඒවා දාන්නේ මේ කවුරු හරි ඉන්නවා නම් බලන්න ට්‍රේඩින් කරන්න ආසංගයක් කරනවා නම් හැබැයි කරන දේ හරියට කරන්න කියන්නේ මොකද හේතුව ට්‍රේඩින් වලින් සල්ලි වන්න පුළුවන් බැරි නෑ ඕනම දෙකින් සල්ලි වන්න පුළුවන් අනිවාර්යයෙන් සමහර මිනිස්සු දැන් බලනවා මගේ ස්ටෝරීස් ට්‍රේඩින් වලින් මං ස්පෑකට 1000ක් 2000ක් අන්නොම හොයනවා කියලා හරි ඒ දැන් අවුරුදු 6කට පස්සේ ඊට කලින් කතාව වෙන දහස් ගානක් නැති වුණාට පස්සේ හරිද ඊට දැන් අර අපි අර හැමතැනකදීම මට දැනෙච්ච දේ ඕක තමයි අපි සමහර වෙලාවට අපිට කරන්න තියෙන දේ කරන්නේ නැතුව වෙන අනිත් ගොඩාක් දේවල් කර කර ඉන්නවා එක්සැක්ට් අපිට කරන්න තියෙන දේ පැත්තක තියෙනවා අර රන් මේ ගෝල් ප්ලේට් එකකින් වහලා ඒකනේ අපේ අයිඩියා එක තියෙනවා හැබැයි අර වටේ ගිහලා බලනවා මේක සල්ලි ගන්න තියෙන කියලා එහෙම සීන් නැහැ අනිවාර්යයෙන් දැන් මම පොඩ්ඩක් ඕගොල්ලන් දැන් අපේ ඔඩියන්ස් එකේ බලන් ඉන්න කොල්ලෝ කියලා සෙට් එකක් ගොඩක් ඉන්නවා මම හිතන්නේ දැන් අපේ මේක පළවෙනි එපිසෝඩ් එක ඉතින් පළවෙනි එපිසෝඩ් එකට මම කියන්නේ මේක ලක්ෂයක් 50ක් බලයි කියලා හැබැයි බලන එක්කෙනා ඔයා වෙන්න පුළුවන් එක view එකක් වෙන්න පුළුවන් exactly very important අපිට මොකද අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම මේ ප්ලට්ෆෝර්ම් එක ඇත්තට මොනිටයිස් කරනවටත් වැඩිය අපිට මේ ප්ලට්ෆෝර්ම් එකට බ්‍රෑන්ඩ්ස් ගෙනල්ලා අපි හම්බ කරනවටත් වැඩිය අපේ පාත් වෙනම තියෙනවා අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ අපි තුන්දෙනාටම අපේ ඔඩියන්ස් එකත් එක්ක මේ ගමන යන එක අපිට මේ කමියුනිටි කියන්නේ මේ ක්ලබ් එක අපිට ඕනේ හබ් එකක් ඕනේ අපිට මොකද මම දන්නවා ඒ කියන්නේ පර්සනලි මට දැනෙච්ච විදියට දැන් මගේ සබ්ජෙක්ට් එක ඩිජිටල් මාකටිං පර්සනල් බ්‍රෑන්ඩින් දැන් ඩිජිටල් මාකටිං එක ඇතුළෙත් ගොඩාක් අය දකින්නේ YouTube කරන කෙනෙක් Facebook page එකක් කරන කෙනෙක් දැන් මේ ගොඩක් දකින්නේ හැබැයි ඊට එහා ගියපු ලොකු ඉන්ඩස්ට්‍රි එකක් මේක ඇතුළේ තියෙනවා මචං හරිද හැබැයි ඒ තියෙන එක නෙමෙයි දකින්නේ එක්කෙනෙක් දෙන්නෙක් කරන දේවල් මත සමස්තය මේ විදිහට දකිනවා ඕනම් බිස්නස් එක ඒක තමයි විස්තරේ අපි තුන්දෙනාටම විශේෂම අවශ්‍ය වෙන්නේ දැන් පර්සනල් බ්‍රෑන්ඩින් වලට මම හිතන්නේ ඔය දෙන්න මාරම කැමති ඔය දෙන්න ෆලෝ කරන සබ්ජෙක්ට් එකක් පර්සනල් බ්‍රෑන්ඩින් කියලා කියන්නේ ස්පෙෂලි මමත් එහෙම කියන්නේ අපිට පර්සනල් බ්‍රෑන්ඩින් එක හදන තැන ඉඳන් අපිව කොහොමද බ්‍රෑන්ඩ් කරගන්නේ කියන එකත් අපි සෑහෙන හිතනවානේ ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මේ ජර්නි එක ඕගොල්ලන් එක්ක මේක ඉස්සරහට කරගෙන යන්න ඉතින් ඒ නිසා අපේ සීරීස් එකත් එක්ක එකතු වෙන්න ඕගොල්ලන් පොඩ්කාස්ට් එක බලන්න අපේ ඕනම ප්ලැට්ෆෝම් එකකින් මගේ ප්ලැට්ෆෝම් එකකින් වේවා ෂෙරෝන්ගේ ඉමේජ්ගේ මේ ප්ලැට්ෆෝම්ස් ඔක්කොගෙම අපි ඕගොල්ලන්ට අරන් එන්නේ අපේ එක්ස්පීරියන්ස් එක එහෙම නැත්තුව අපි කිසිම සබ්ජෙක්ට් එකක මේ එක්ස්පර්ටීස්ලා නෙමෙයි අපිට වර්ධින දැන් බොහොමයි අපි ඒවත් ෂෙයා කරගමුනේ අපි කතා කරන රියල් ස්ටෝරි එක අපේ ඇත්ත කතාව අනිවාර්යයෙන් මොකද හේතුව මේ දැන් පර්සනල් බ්‍රෑන්ඩ්ස් ගැන මමත්
පළුව් කරන ඉමේජ් කරන අශන කිව් කතා ඇත්ත මොකද විශේෂයෙන්ම මගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක මං හදන්න කියලා හිතනවා හිතන්නේ මොකද මං තව පර්සනල් බ්‍රෑන්ඩ්ස් ලාගෙන් තමයි මන් දෙයක් ඉගෙන ගත්තේ දැන් කාලේ හරි මම සාමාන්‍ය පොත් කියන්න කැමති මිනිස්සෙක් මම පොත් කියවන සෑහෙනට පොත් කියවලා මම ගන්න දැනුම තියෙනවා හැබැයි සමහරලාට YouTube එකට ගිහලා වීඩියෝ එකක් දකිද්දි Instagram එකේ reel එකක් දකිද්දි ඒ තප්පර 5ට අර පොතක පිටු 10ක වගේ වැලියු එකක් ගොනු වෙලා තියෙනවා අනිවාර්යයෙන් ඊට පස්සේ හරි පොත කියවන එකයි ඒ ගොනු එකයි දෙකම කම්බයින් වුණාම තියෙන පව එක වැඩි අපේ ජීවිතේ ගන්න තියෙන ලෙසන්ස් වැඩි මම හිතන්නේ අර අපි ෆේල් වෙන හැමතිස්සෙම ගන්න එක්ස්පීරියන්ස් එක වගේ තමයි ඔව් ඒවත් මේ පර්සනල් බ්‍රෑන්ඩින් වලින් මිනිස්සුන්ට ඇත්තටම වෙනසක් කරන්න පුළුවන් මේ ලොකු එෆර්ට් එකක් නැතුව ඔව් අපි මාෂන් දැන් මේ පොඩ්කාස්ට් සීරීස් එකකින් විශේෂයෙන්ම දැන් රියල් ස්ටෝරි පොඩ්කාස්ට් එකකින් අපිට අවශ්‍ය වෙන්නේ අපේ ලයිෆ් එකේ අපි මුල දෙන රියල් ස්ටෝරි එක රියල් එක්ස්පීරියන්ස් එක බිස්නස් කරන කෙනෙක් විදිහටත් පර්සනල් බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන කෙනෙක් විදිහටත් එහෙම නැත්නම් තමන් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් කරන් ඉන්න කෙනෙක් හැටියටත් එහෙම නැත්නම් ඔන්ටර්ප්‍රීනියර් කෙනෙක් විදිහටත් අපි කොහොමද අපේ ජර්නි එක යන්නේ ඉතින් බොහොම ආදරෙන් අපි හැමෝටම කියනවා අපිත් එක්ක එකතු වෙන්න අපේ ප්ලැට්ෆෝම් එකක ඉන්න ටච් එකේ අපිව ෆලෝ කරලා තියාගන්න. ඔව් අනික විශේෂයෙන්ම ඉමේජ් ඒවට මම කියන්නේ දැන් අපි දෙයක් හදාගෙන තියෙනවා අපි බේස්මන්ට් එකක් හදාගෙන තියෙනවා මට හිතෙන විදිහට මම බේස්මන්ට් එක කියන්නේ මගේ හදන ගෙදර මම බේස්මන්ට් එක දැන් හදලා ඉවරයි මගේ ජීවිතේ මම බේස්මන්ට් එක හදාගෙන ඉන්නවා හැබැයි ඔයාලටත් දකින්න පුළුවන් අපේ ජීවිතේ අපිව ෆලෝ අප් කරොත් දැන් ඉඳන්ම දැන් අපි ඉන්නේ අද ජුනි 23 නේ 2026 කරන්නේ පළවෙනි එක ෂූට් කරන්න හරිද අද ඉඳන් ඔයා ඉස්සරහට බැලුවොත් මම ඉන්නවා ෂෙරොන් ඉමේජ් සහ ෂාන් ඔයා ඉස්සරහට බලන්න අපි බයිලද්ද ගහන්නේ අපි අත්තරම වැඩක් කරනවද මොනවද කියලා ඔයාලටම තේරෙයි එතකොට ඒ දවසක ඔයාලා කියන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා අපි දැන් මේ අද ෂූට් කරන්න වැඩේ ඉමේජ් ගේ ප්ලේස් එකේනේ අපි ඒක ගැන කියමු මොකද මට ලොකු උමනාවක් තිබුණා ඉතාලියට ඇවිල්ලා හොඳ ස්ටූඩියෝ එකක් එක්ක වැඩ කරන්න. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක තමයි මං හිතන්නේ දැන් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක ඇතුලේ අනිවාර්ය දෙයක්. මොකද ඕනම එකක ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකක් නැත්තම් මං කියනවා ෆෝන් එකෙන් ෂූට් කරත් කමක් නැහැ. ඔයාගේ vlog එක. ඒකේ ක්වොලිටි එක මාර ඉම්පෝටන්ට්. ඉතින් මට හම්බෙච්ච මං හිතන්නේ අපේ වැඩවලට සූටබල්ම මේ ස්ටූඩියෝ එකක් මේක. ඔව්. ඉමේජ් ඇතරම මේ දැන් අද අපි ෂූට් කරන්නෙත් මෙතන දැන් අපි එක්කම ඇයි මචං දැන් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක වෙනම යනවා අර පැත්තෙන් ඔයාගේ සබ්ජෙක්ට් එක වෙනයි මම දන්නවා ඒක ලොකු ඔයා ලොකු කතන්දරයකට ඒක අරන් ඇවිල්ලා තියෙනවා හැබැයි දැන් මේක වෙනම එකක් ඔව් මචං ඇයි ඒක ප්ලෑන් කරේ මුලින්ම මම ඇප්‍රීෂিয়েට් කරනවා ඔයාලා දෙන්නම මොකද ඒකට වැලියු එක දීපේකට ඒ කියන්නේ අපි මේ ෂූට්ස් කරද්දි බ්‍රෑන්ඩ් එකේ අපිට පොඩි ප්‍රශ්න ටිකක් ආවා පොඩි කිව්වට ඒ අවස්ථාවේදී ලොකු ප්‍රශ්න ටිකක් ආවා මොකද අපිට ෂූට් කරන්න ස්ටුඩියෝ එකක් නැහැ එතකොට අපි මොඩල්ස්ලත් එක්ක ෆොටෝග්‍රාෆර්ස්ලා වීඩියෝග්‍රාෆර්ස්ලත් එක්ක මීටින්ස් ගද්දී අපි වෙනම බුකින් දාන්න ඕන ඒ බුකින් දාන තැන්වල ප්‍රශ්න තිබ්බා ඔය වගේ දේවල් වාගයක් තිබ්බා ඒ කියන්නේ අපි ලොකු ගාණක් ස්පෙන්ඩ් කරා වන් ඩේ ෂූට් එකකට උනා ඒ වගේ හේතු මත මට මේ ලොකේෂන් එක හම්බෙන් එතකොට ඇත්තටම මගේ account ඩෙබිට්ස් එක මං හිටියේ ඇත්තරම ඊට පස්සේ මම ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් අර මට දෙයක් ඕන කියලා හිතුනොත් මම ඒක අර කරලම තමයි නවතින්නේ. ඒ කියන්නේ ඒක මගේ හැටි එක මගේ අර පර්සනැලිටි එකෙන් එන දෙයක්. ඒකත් එක්ක මම යාළුවෝ 3 දෙනෙක් කියන්නේ මම ඇත්තටම දැන් ලිමිට් කරලා තියෙන්නේ ආශ්‍රය කරන මිනිස්සු ප්‍රමාණය. මොකද මේ අර මයින්ඩ්සෙට් ප්‍රශ්න නිසා. නමුත් මේ මගේ යාළුවෝ 3 දෙනෙක් ඉතින් මම ඒ 3 දෙනාගෙන්ම මුලින්ම එක්කෙනා හද්දී දෙන්නෙක් මෙයාලගේ පර්සනල් හේතු මත රිජෙක්ට් කරා. නමුත් 3 වෙනි එක්කෙනා හද්දී අත් ඒ අවස්ථාවේදී පර්සනල් ප්‍රශ්න වාගේ හිටියේ. නමුත් එයා ඇක්සෙප්ට් කරා. ඒක මම ඇප්‍රීෂিয়েට් කරනවා මේ අවස්ථාවේදී. එයා තමයි මගේ බිස්නස් පාර්ට්නර්. අපි නම කෙවින් thank you එතකොට මේ එයාත් එක්ක එකතු වෙලා කිව්වා මචං මෙහෙම දෙයක් ප්ලෑන් එකක් තියෙනවා මේ ප්ලෑන් එක මෙහෙම කරොත් අපිට මේ වගේ දෙයක් කරන්න පුළුවන් ඒ වගේම බ්‍රෑන්ඩ් එකටත් ඇත්තටම වටියක් කරගන්න පුළුවන් ලේසි ඔය වගේ කියන්නේ මහා ලොකු වැඩක් නෙමෙයි මේක නෝමල් වැඩක් හැබැයි මේ අර ඇත්තටම තියෙන්නේ අර මහන්සිලා දෙයක් කරාට පස්සේ ඒක ඇත්තටම සතුටුයි කියන්නේ මේ හිතුවා කරා වගේ දෙයක් නේ ඒ නිසා එන්න ඒකත් එක්ක රිස්ක් එක ඩෙබිට්ස් එක තියෙද්දි එතනත් ලොකු ඩෙබිට්ස් තිබ්බා ඒකත් එක්ක මෙතෙන්ට ලොකු ගාණක් කියන්නේ අපි මේ ස්පේස් එක සල්ලි වලටම ගත්තා ඊට පස්සේ දැන් බිස්නස් රෙජිස්ට්‍රේෂන් ඉතාලි වල නෙමෙයි තිබ්බේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් ඉතාලි වල කරා ඒ දේවල් එක්කම ඔක්කොම මාස 4ක් වගේ කාලයක් ඇතුළත
ඔක්කෝම රිස්සුත් තුරාරි කරලා හැමදැම්ම කරලා ඉවර කරා. හවුද මෑ කියන මේක විශාල ලොකු දෙයක් නෙමෙයි කියලා ඒ වුණාට මං හිතන්නේ ඉතාලිය හරි යුරෝපේ නම් මන් දන්නේ නැහැ. ඉතාලිය බලුවොතින් මන් දන්න තරමින් මේ වගේ ස්ටුඩියෝ එකක් තියෙන ලංකාවේ කෙනෙක් මම හිතන අවුරුදු 20 ගානක කොල්ලෙක් නැහැනේ. මම වයස අහන්නේ නැතුව මේ වැඩි විස්තරම අහන්න නැතුව මේක අරගෙන ඉන්නේ. ඒතර මගේ වයසත් එළියෙනවා. ඒතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඔක්කොම මේක අහන්න ඕනේ. ඒක අහන්න ඕනේ. ඒක අපි අනිවාර්යයෙන් මේ එපිසෝඩ්ස් වල දෙනවා. ඒ කියන්නේ මේවයි. දැන් පර්සනල් ලයිෆ් එක ගත්තොත් මම හිතන්නේ මගේ ලයිෆ් එකෙත් මම ඇත්තටම ගොඩක් මගේ සර්කල් එක බොහොම පොඩි සර්කල් එකක් තියාගෙන ඉන්නේ. මොකද ඒකට හේතුව තමයි අපිට අපේ සර්කල් එක බං Google කියන්නේ මේ සාමාන්‍ය විදිහට කතා කරන්නේ මං මචං කිව්වට මොකුත් හිතන්න එපා. මොකද අපි සාමාන්‍ය විදිහටම තමයි මේ ඉන්නේ. අපි කතා කරන්නේ මේ විදිහටම. දැන් පර්සනල් ලයිෆ් එකේ අපි ගොඩාක් ලොකු සර්කල් එකක් තියාගෙන හිටියොත් එහෙම අපි සමහර වෙලාවට කොහෙන් නතර වෙයිද අපි දන්නේ නැහැ. මොකද අපි ඇවිල්ලා අර කන්ට්‍රෝල් එක බොහොම අමාරුවෙන් තියාගෙන ඉන්න කොල්ල තුන් දෙනෙක් කියලා මං හිතනවා. මොකද අද අපි මෙතන ඉන්නෙත් ඒ නිසා. මොකද අපේ මයින්ඩ් එක සෑහෙන ඊට මෙහෙට යන තැන් ඕන තරම් තියෙනවා විශේෂම යුරෝපෙද්දී. ඉතින් සර්කල් එක පොඩි වෙන්න අපිට අර දෙයකට ફોකස් කරන්න තියෙන ඊට වැඩි. එතන දැන් ඉමේජ් කිව්වෙත් දැන් එයාගේ යාළුවෝ බොහොම දැන් ලිමිට් කරලා තියෙනවා. ඉතින් ඒ කෙනෙක් එක්ක තමයි පාර්ට්නර්ෂිප් එක එන්නේ මේ වැඩේ පටන් ගන්නනේ. එතනින් පටන් ගත්ත වැඩේ තමයි අද මේ විදිහට බිල්ඩ් වෙලා තියෙන මේ ස්ටුඩියෝ එක. මේ ස්පේස් එක. එක්සැක්ට්ලි. මේ වගේ ලස්සන තැනක් ඉතින් හදනවා කියන එකත් ලේසි නෑ. මම හිතන්නේ ඔයා තමයි සම්පූර්ණ විස්තරය අරගෙන මේ විදිහට අරගෙන ඒ කියන්නේ මගේ ප්ලෑන් එක මම යාළුවොත් එක්ක ෂෙයා කරගත්තා. මෙන්න මේක තමයි මගේ ප්ලෑන් එක. ඉතින් මොනවාද ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ මගේ චරිතෙත් එක්ක එයා දන්නවා. ඒ කියන්නේ යාළුවට කිව්ව ගමන් මචං අපි කරමු කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම මේ වෙලාවේදී මතක් කරන්න ඕන අපි දෙන්න විතරක් නෙමෙයි අපි දෙන්නත් එක්ක ඉන්න තව යාළුවෝ දෙන්නෙක් කියන්නේ නම් හැමෝගෙම නම් කියන්න බෑ. නමුත් මේ පණ්ඩු විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒ වගේම ශශික ඒ කියන්නේ ටයිම් බලන්න නැතුව ඒ කියන්නේ එයාලගේ ස්ටේටස් එයාලා දැම්ම හදන් තියෙන. ඒ කියන්නේ අපිට වඩා ලොකු ස්ටේටස් වල ඉන්නේ. නමුත් එහෙම ඉද්දිත් ඇවිල්ලා ටයිම් දීලා අපිත් එක්ක සමහර නයිට් දෙක තුන ගහලා මෙතන දූවිලි කාගෙන ඒ කියන්නේ එහෙම යාළුවෝ ඉන්නවා නේද බං. ඒ කියන්නේ සමහර දේවල් අනිත් පැත්තට බලාපොරොත්තු නොවි අපිත් එක්ක ඉන්න යාළුවෝ. ඒ කියන්නේ මෙහෙම ඔතනදී කියන්න ඕන දේවල් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු තරහ වෙයි කරන්න දෙයක් නැහැ. අපි ඇත්තනේ කතා කරන්නේ. يعني සමහර යාළුවෝ හිටියා. يعني මට උතනදී තව උදව් කරපු යාළුවෝ හිටියා නැත්තේ නෑ. ඒ වගේම චූටු දව්වක් කිල්ලුවාම මට හා කියලා අනිත් අයත් එක බැනපු යාළුවෝත් හිටියා. එහෙම අයත් හිටියා. කරන්න දෙයක් නෑ. නමුත් ඉතින් අර ඒ හැම දෙයක්ම අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක්. මොකද ආයේ අපි දෙයක් කරද්දී ඒක අපි කරගන්නේ නෑනේ. අපි ආයේ කැමති අපි කාගෙන්වත් බැනුම් අහන්න කැමති නෑනේ. ඇත්තම කතාව එන්නේ වගේ දේවල් තියෙනවා. නමුත් අන්තිමට ඒ කියන්නේ අර හිතපු එක දෙයක් තමයි මාස 4කට පස්සේ රියැලිටි එකක් වුණේ. දැන් ඔය කතා චුට්ටක් මම සමාවෙන්න ඕම නාරි කියන ගණන් මේ අපි දැන් කියවනේ සර්කල් එක අපි යාළුවෝ අඩු කරා කියලා. මම මගේ එක්ස්පීරියන්ස් එක මම කියන්නේ රෝ එක්ස්පීරියන්ස් එක මගේ. යාළුවෝ අඩු වුණාට වඩා මම කැපුවට වඩා ඔයාව කැපුවද? යාළුවෝ කැපුණ එක මෙහෙමයි. දැන් මම වැඩනේ. දැන් මම මගේ එක පොයින්ට් එකක් එනවා මගේ ජීවිතේ. මම දවසකට පැය 2ක් හෝ 3ක් නිදියගෙන මාස 6ක් විතර ඇදපු. ඒ කියන්නේ ජොබ් 3ක් කරන ගමන්. මගේ මම එකට පටන් ගත්තේ ඔෆිස් එකක් මගේ බිස්නස් පාර්ට්නර් එක්ක එයා තව බිස්නස් කරනවා. අපි එහෙම තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ඒකත් එක්ක මේ බිස්නස් එක රන් කරන්න සල්ලි නැහැ. ඔයා දන්න සල්ලි ඇතුළට එන්න නැත්නම් රෙන්ට් ගෙවන්න තියෙනවා. වැඩ කරන සොෆ්ට්වෙයාර්ස් ගෙවන්න තියෙනවා. ඉතාලියේ ටැක්ස් ගෙවන්න තියෙනවා. ඔය එකක්වත් ඉන්නේ නැහැ. කතන්දර වැඩි. ඒකට ඕකත් එක්ක තමයි මම ජස්ටි ඩිලිවරි කරා. අර අපේ වීඩියෝ කිව්වා වගේ ඩිලිවරි කරා. නයිට් ෂිෆ්ට් එකක් කරා. රෑ 12 ඉඳන් 6 වෙනකන් එන්නේ. ඒ කාලේ වකවානු ඇතුළත ඔයා හිතන්න මට නිදියන්න තියෙන පැය 3යි. එතකොට මම වැඩමයි කරන්නේ. එතකොට මට යාළුවෙක් හම්බෙන්න කියලා මෙන්ටලිටි එකක්වත් නැහැ. මොකද ඇත්තටම මම එතනට වුණා. මොකද හේතුව අපේ පවුල් ප්‍රශ්න තියෙන්න තිබ්බා. ඒ විදිහට සල්ලි ගැටලු තිබ්බා විශේෂයෙන්ම. ඒක මම එන ආසාවෙන් කරේ වුණාට. ඇත්තට මොකද මම ඒක හුඟක් ආසාවෙන් කරේ. මොකද මම දන්නවා මගේ අතින් ඩිපෙන්ඩන්ට් මිනිස්සු ඉන්නවා. එතකොට ඒලට තමයි මම ඒ කරන්න කියලා. ඒ වගකීම ගන්න වෙනවා විශේෂයෙන්ම. එතකොට එහෙම කරද්දී එතකොට මම මේ විදිහට වැඩ කරද්දී මම මේ ආසාවෙන් වැඩ කරද්දී පවුලේ කට්ටියට අර වටේ ඉන්න කට්ටිය හම්බෙන්නව chance එකක් නැහැ. ඊට පස්සේ ඒල හිතනවා අපි ඒලව කපනවා කියලා. ඒක චුට්ට කියන්න ඕන මචං හරිද? දැන් උඹත් වැඩ කරද්දී දැන් උඹට එළියට යන්න වෙලාවක් නැහැ නේ බං. එළියට ගිහිල්ලා කැෆ් එකක් ගහන්න. ස්කොල්ලෝ සෙට් එකත් එක්ක බේසෙට් එකලා මෙහෙමයි. ඒකට ආස නැතුවත් නෙමෙයි. ඒකටත් ඒක අපි ඇතුළේ ඉන්නවනේ මේක. නමුත් අර අපි කරන්නේ කැපකිරීමක් මේ දේ කරන්න. දැන් ඔකට මම
එක්සාම්පල් එකක් දෙන්න. දැන් ෂෙරෝන් කියෝ වගේම මගේ තිබ්බා අවුරුද්දක විතර කාලයක් මම පැයටක ජොබ් එකක් කරනවා. මම දැන්ටත් ජොබ් එක කරනවා. මම පැයට ජොබ් එක කරනවා. ජොබ් එකට ගිහිල්ලා ඔව් දැන් මේ ජොබ් එකට ගිහිල්ලා එතකොට මම ජොබ් එක කරනවා. ඊට පස්සේ ඇවිල්ලා මේ කියන්නේ මගේ ඇඳුම් හොද ගන්න කියන්නේ මගේ පර්සනල් වැඩ ටික කරගෙන ජිම් එකට ගිහිල්ලා ඒ ඇවිල්ලා පාන්දර 2-3 වෙනකන් පහු ඒ කියන්නේ ඊළඟ දවසේ අපි ස්ටාෆ් එකක් ඉන්නවනේ. දැන් ඒ ස්ටාෆ් එකට වැඩ ටික හදන්න ඕනේ මොන විදිහේ මගේ ප්ලෑන් වලටනේ දුවන්නේ මෙතන. එතකොට මේ ප්ලෑන් එක හදලා ඔක්කොම කරලා ආයෙ පැය 3-4ක් නිදාගෙන තමයි ආයෙ වැටෙලා ඕක තමයි මගේ රූටින් එක. රූටින් එක ඒ විදිහට තමයි තිබ්බේ. දැන් ඒකත් එක්ක මෙහෙමයි අර ඒ කියන්නේ දැන් ඇත්තම කතාව ෂෙරෝන් අශාන් දැන් මගේ ටාගට් එක තියෙන්නේ මිලියන බිලියන නම් වාගෙත් එහෙම නම් මේන් නිමේෂ්ටවත් මේන් අශාන්ටවත් මේන් ෂෙරෝන්ටවත් බෑ. තේරෙනවද? එතකොට මේ කියන්නේ මේ කතාව මේ මගේ යාළුවෙක් හැමතිස්සෙම කියලා මේ පණ්ඩුක. ඒ කියන්නේ අපි ඒකට අපිව හදාගන්න ඕන මුලින්ම. අනිවාර්යයෙන්. ඒ අපිව හදාගන්න තැනදී ෆිල්ටර් වෙලා ඉතුරු වෙන ප්‍රමාණයක් ඉන්නවා. Exactly. අනිවාර්යයෙන්. ඒ කියන්නේ සමහරක් විට ඒ අයත් හැල්ලා අපි ඉස්සරහට යද්දී අපිට අලුත් කනෙක්ෂන් හම්බෙනවා. එතකොට අපිට හම්බෙන කනෙක්ෂන් ඇවිල්ලා අපි ස්ටේටස් එකට ගැලපෙනවා. ඔව්. දැන් කියන්නේ දැන් ඕකේ වෙන සර්කල් එක සැරින් සැරේ වෙනස් වෙනවා. වෙනස් වෙනවා. අනිවාර්යයෙන් වෙනස් හැබැයි හුඟක් ඔය කියන්න ඕනේ ඔය සර්කල් එක හුඟක් වෙනස් වෙන තැන තියෙනවා. දැන් එක සර්කල් එකකින් අනිත් සර්කල් එකට පනිද්දි ඔය පයින් දැන් අර යට ඉන්න සර්කල් එකට ඔයා බිසි වැඩි උඩ ඉන්න සර්කල් එකට යන්න තරම් ඔයාගේ ස්ටේටස් මදි. ඒකට ඔයා මේ එන තනි වෙනවා. ඒ කියන්නේ ඒක තනි වෙනවා. ඒක නිකන් යුද්ධයක් වගේ. ඊටත් වඩා දැන් හිතන්නකෝ දැන් අපි මෙහෙම අඳුරගෙන අපි මෙහෙම 3 දෙනා ඉඳගෙන මෙහෙම කතා කරේ. දැන් මම කලින් ඉමේජ් විදියට හිටියානම් මම මෙතන ඉඳගන්නෙත් නෑ. අශානුත් කිසි දෙයක් කරන්නේ නැති හිටියනම් අශාන් මෙතන ඉඳගන්නෙත් නෑ. ෂෙරෝන් එහෙම හිටියනම් එයා ඉඳගන්නෙත් නෑ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් උඩට යද්දී අපි මිනිස්සුන් හොයා ගන්නවටත් වඩා අපිට කනෙක්ෂන් හැදෙනවා. ඒ කනෙක්ෂන් එක තමයි අපි ඩෙවලොප් වෙන්නේ. ඔය දැන් සමහර වෙලාවට දැන් අපිට හිතෙනවානේ මේ දැන් ගොඩක් එහෙම තමයි. ගොඩක් වෙලාවට අපිට හිතනවා අපි ළඟ ඉන්න මිනිස්සු නැති වෙයිද? යාළුවෝ තරහ වෙයිද? එතකොට අපි ළඟ එෆෑ එකක් තියෙනවා නම් රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් අම්මර සිරි කෙල්ල දාලා යයිද? කොල්ලා අතාරීද? අම්මා තාත්තා මොනවා හිතයිද? සෑහෙන දේවල් ටික අපිට එනවා. මොකද අර අපේ ලංකාවේ කල්චර් එකේ මචං අපි හැදිලා තියෙන්නේ මේ ලින්ක්ස් ටිකත් එක්කනේ. අපි රටකට ආවට පස්සේ වෙන්නේ ගොඩක් වෙලාවට ෆැමිලි එක නැතුව තනියම ආවනම් වෙන්නේ අපිට අර කෑල්ල මගේ ඇරෙනවා. අපි තනි වෙනවා. නමුත් දැන් මමත් මෙහි ඉන්නේ මගේ පාර්ට්නර් එක්ක. ඒතර ෂෙරෝන් ඉන්න ෆැමිලි එකත් ඉමේජ් තේමයි. ඒතර අපිට ඒ බොන්ඩ් ටිකත් එක්ක එකපාර අමාරුයි. හැබැයි අපිව තේරුම් ගත්ත මිනිස්සු කිහිප දෙනෙක් අපි ළඟ ඉතුරු වෙනවා. මං කියන්නේ අර ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා ඉස්සරහට යනකොට ඔයාගේ පාත් එක වෙනස් වෙනකොට යාළුවෝ තරහ වෙද්දි බය වෙන්න එපා. පළවෙනි දේ. මම කියන්නේ තරහ වෙන්නේ නැත්තම් අපි ගන්න ඩිසිෂන් වලට ඌ තමයි යාළුවා. අර ෆිල්ටර් වෙලා ඉතුරු වෙන ලේ එක තියෙනවනේ. අන්න ඒක තමයි ඉතුරු වෙන්නේ. අන්න ඒකයි. හැබැයි අපි යාළුවොත් එක තරහ නැහැ. අපි ඒ විදිහටම යාළුයි. ඒකම අපිත් අපේ තියෙනවා. හැබැයි ඒ මිනිස්සුන්ට අපි කොච්චරක් වටිනවද? අපි වෙනුවෙන් කොච්චරක් ස්පෙන්ඩ් කරන් ටයිම් එකක් තියෙනවා නිසා අපිට ටයිම් එකක් තියෙනවා තියෙන තා උතන තියෙන ඕකේ ලියා ගන්න සිම්පලි අපිව මේ ජජ් කර දැන් අපි දැන් බිස්නස් එක අපේ මේ මම දැකපු දෙයක් මේක ස්ටාර්ට් මේ මම දැකපු විදිහ ස්ටැටිස්ටික්ස් හැටියට ලංකාවේ අපේ ළඟ කට්ටිය බිස්නස් හුඟක් කරන්න බයයි මොකද ෆේල් වෙනවා කියන බය තියෙනවනේ ෆේල් වෙන බයට වඩා තියෙන්නේ අනිත් කට්ටිය එයාව ජජ් කරයි කියන බය ඒ කියන්නේ මම ෆේල් වුණොත් මම පොරක් නෙමෙයි කියලා හිතයි කියන කියන්නේ තමාගේ වටේ ඉන්න කට්ටිය හිතන එකට තමයි මේ එල හුඟක් බිස්නස් එකක් ඕපන් කරන්න නැත්නම් හුඟක් කරලා බිස්නස් ෆේල් එකක් නෙමෙයි කට්ටිය ජජ් කරයි කියන එකට මයින්ඩ්සෙට් එකේ අවුලක් තියෙනවා ඒ වගේම මේ කියන්නේ අපේ ඔය මේ අපේ ලංකාවේ කල්චර් කියන්නේ ඒෂියන් කල්චර් එකේ හැදලා තියෙන විදියක් මේ ඕම් පොඩ්කාස්ට් එක දැක්ක දෙයක් මේ මලින් දලාගොන්ගේ එයා ලස්සනට එක්ස්ප්ලেইন කරනවා. ඒ කියන්නේ දැන් අපේ ලංකාවේ ඇත්තටම හැදිලා තියෙන්නේ මේ දැන් ළමෙක් ගහකට නගින්න ගියා වුණත් මේ බැටේ නගින්න එපා කියලා ගහනවා. ආයි නගින්න තියෙන ගහ ටික වල දෙනවා නේ. මලින්දයට ෂවුට් දෙන්න නැත්නම් මමත් මේ මගේ ෆෑන් එතකොට මේ මිනිස්සු නිසා තමයි මම හිතන්නේ අද අපි අනිවාර්යෙන් ඒක තමයි කියන්නේ මේ අපි කතා කරන දේවල් තව කෙනෙක්ගේ ලයිෆ් එකට ගොඩක් වැලියු වෙන්න පුළුවන්. එන්නේ ඒක තමයි දැන් ඒකම තමයි යාලත් කරන්නේ. මලින්ද අයියලා අපේ ලයිෆ් එක ටච් කරලා තියෙනවා. අපිට පුළුවන් නම් තව කාගෙත් ලයිෆ් එක ටච් කරන්න. එතකොට ඒක තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කාටවත් මේක බලෙන් බලන්න කියන්නේ නැහැ. ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඔයාලට බලන්න පුළුවන්. මොකද දැන් අපි මේක කොහොමත් පැක්
එක හමාරක් මේ පොඩ්කාස්ට් එක ඔයගොල්ලන්ට දිගටම තියෙයි. ඉතින් අපි පෝස්ට් ප්‍රොඩක්ෂන් එකට දැන් කීප දෙනෙක් එක්ක අපි කතා කරගෙන යනවා. තාම මේක එඩිට් වෙන්නේ කවුරු අතින්ද කියලා අපි තාම තීරණය කරලා නැහැ. හැබැයි වැදගත්ම දේ අපි මේක රෙකෝඩ් කරනවා. රයිට්? ඒක තමයි ඕන දේ. ඒ කියන්නේ අපි ස්ටාර්ට්අප් එක අරන් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේක ප්ලැට්ෆෝම් එකේ බලනකොට අපි ඉතුරු පාත් ටිකත් හදාගෙන මේක අපේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකත් අපි හරි එක තැනකට අරගෙන තමයි ඕගොල්ලන්ට අරන් ඉන්නේ. හැබැයි ඕගොල්ලන්ට කියන්නේ මේක අපි කන්සිස්ටන්සි කරන්න ප්ලෑන් කරන වැඩක් නිසා අපිත් එක්ක ටිකටම එකතු වෙලා අපිත් එක්ක ටච් එකේ ඉන්න. මොකද මම හිතන්නේ අපිට ඔයාලගෙනුත් ගන්න දෙයක් තියෙනවානේ. අනිවාර්යයෙන්. අපි ඔඩියන්ස් එකට දෙයක් දෙනවා වගේම ඔඩියන්ස් එක අපිට ඕගොල්ලන්ගේ කමෙන්ට් එක මාර ඉම්පෝර්ටන්ට්. දැන් අපි කියන ඒවලට එලට දැන් අපි තුන්දෙනා කියද්දි මෙහෙම අපිට අඩි අයිඩියාස් සමහර ඒවා වරදිනවා නම් අපිට කියන දේවල්. මොකද අපි පොදුවේ අපි දැන් සමහර දේවල් නොදෙන දේවල් වෙන්න පුළුවන්. සහ දැන් මේ වෙනකොට මං හිතන්නේ ඉතාලිය ඇතුලේ ෆස්ට් ටයිම් තමයි මේ වගේ පොඩ්කාස්ට් එකක් එන්නේ. ඉතින් ඒ නිසා ඒකේ ස්ටාර්ට්අප් එක ගන්න පුළුවන් වෙච්ච එක ගැන මම පර්සනලි මම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට මම සතුටු වෙනවා. මොකද මම බලාපොරොත්තු වෙන්නේ හිටපු දෙයක් ඒක. අපි දෙනාට භාග්‍යයක් ඇත්තට ඔයා වගේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් එක්ක. ඒ කියන්නේ මාර ආසාවෙන් හිටපු වැඩක්. ඉතින් අද දවසේ ඒක මට මේ විදිහට ස්ටාර්ට් කරන්න පුළුවන් වුණා සහ ඉතින් මගේ ප්ලැට්ෆෝම් එක ඇතුළේ ඉන්න ඕගොල්ලන්ට සමහරවිට මගේ ඉන්ටර්විව් මීට අවුරුදු ගානකට කලින් බැලුවා නම් මම එක කාලයක් නතර කරලා හිටියා ෂෙරොන්. නවත්තන්න හේතුව තමයි මට ඒක බෝරින් වුණා. දැන් මොකද ඔයා මගෙන් දැන් ඔයා YouTube channel එකේ subscribers කීයක් ඉන්නවද? ඒක මේ ලක්ෂ 4ක් විතර ඇති. ඉච්චර කාලයක් ගිය ගන්න මේ හරිද? මේක මේ ගිය සතියේ කමාරට කලින් වුණු කතාවක්. කොහමද මම මෙයා ගෙදර යනවා මේ අරත ගෙදරට ගිහිල්ලා මේ දකින්න සිල්වර් බටන් එක. මම අහනවා මම ඇහුවා එකපාරම අශන්න වාට මේ YouTube channel එකේ මේ subscribers ලක්ෂයක් ඉන්නවද කියලා. නෑ ෂරොන් මේ 4ක් විතර. ඒ කියන්නේ එකම දෙයක් මතන් එක දිගට කරගෙන ගියාට පස්සේ මගේ පොඩි කේස් එකක් තියෙනවා මට ඒ පාර මාරු කරන්න. ඒක මනුස්ස ස්වභාවය. ඒක මනුස්ස. අපි ඔක්කොම ඒක දිගානේ. දැන් මට දැන් YouTube එක ටිකක් දැන් අර මම කරන් අපේදී මට දැන් ඉන්ට්‍රස්ටිං නැතිලා තිබ්බේ. හැබැයි මට ඕන කරා next level වැඩක්. ඊළඟ ස්ටෙප් එකට යන්න. මොකද දැන් ලෝකේ ට්‍රෙන්ඩ් එක ගොඩාක් ඩිජිටල් මෙන්ටර්ස්ලා තමයි දැන් ඉන්නේ. සමහරවිට මම නවීන්ගේ පොඩ්කාස්ට් බලනවා මම දන්නේ. ෂෙරොන්ගේ කෝච්ගේ හොඳම යාලු මේ මං ඉන්ස්පයර් වෙලා තියෙන ඒගොල්ලන්ගේ ට්‍රයිඇන්ගල් පොඩ්කාස්ට් එක මං කිව්වේ මචං අපි එදා හම්බෙද්දිත් අර 3 countries ගාන රයිට් ඒ කියන්නේ ඕස්ට්‍රේලියා ඊට පස්සේ කැනඩා නිව්සීලන්ඩ් ඒ රටවල් තුනක ඉඳන් ඒගොල්ලන් මාර ලස්සන වැඩක් කරා මම දැන් නතර කරලා තියෙන්නේ ඒකට මම මාර ආසයි ඉතින් සා දැන් නවීන්ගේවත් මං ගොඩක් බලනවා ඉතින් එතනදිත් අර කියපු දේ තමයි ඔයාට කෙනෙක් නැත්තම් දිහා බලලා හැදෙන්න ඔයාට ළඟ යාළුවෙක් නැත්තම් දැන් ඇවිල්ලා තියෙන ඩිජිටල් එරා එකනේ ඔයාගෙන ඩිජිටල් මෙන්ටර් කෙනෙක් එක්සාම්පල් අපේ පොඩ්කාස්ට් එක ඇතුලේ ඔයගලන්ට දෙයක් ගන්න දෙන එක ගන්න මේ මොකද අපිත් ගේම් ගහන්නේ මුලින් ඉඳන් ළමලාට මට කම්පැනිස් දෙක තුනක් තියෙන්න පුළුවන් ඒක ඇත්ත හැබැයි ඕගොල්ලන්ට අද කිව්වා වගේ අද අපි මෙතනට තමයි කැමරා ස්ටික් ගැහුවේ කියන්නේ මේක අලුත් වැඩක් අපිට අනිවාර්යයෙන් අපි කර අපිට ඕනුනේ පටන් ගන්න අපිට ලයිට් මේ ඉංජිනියර්ස්ලා නෑ මේව නෑ ඔකුත් නෑ සවුන්ඩ් ඉංජිනියර්ස්ලා නෑ කොහොම ආරුවේ මේ කැමරා ටික සෙට් කරගෙන ඒ සෙටප් එක ගන්න ඔය දැන් පැය 3 වරක් ඔව් දැන් ඉස්සරහට ගයිස් දැන් අපි මේවා තව ටිකක් අප්ඩේට් කරලා නේ දැන් මේවට තව ආම්ස් එන්න ඕනේ රිමේජ් ආම් එකක් එන්න තව මයික්ස් තියෙනවා views එකක් තිබ්බත් ඇති අපිට අපිට වැඩේ පටන් ගන්නයි ඕනේ අපි ළඟ තියෙන දේවල් වලින් මෙතනත් බඩු ගොඩක් තියෙනවා හැබැයි තියෙන බඩු ඔක්කොම දාන්නත් බෑ තියෙන අවම දේවල් වලින් අපි වැඩේ පටන් ගන්න අනික අපි ලස්සන කොල්ලෝ ටිකක් මේක යා ෂෙරොන්ට මචං මේ දවස්වල සිකුරු ලබලා දෙන්න සිකුරු 7 මම දන්න මේ පැත්තේ දැන් රස්නේ ආපු ගාම තේරෙනවා මට ඒක පොඩ්ඩක්. රස්නේ වගේ කියන්නේ ජීවිතේ දේවල් සිද්ධ වෙන්නේ රැන්ඩම්ලි ඇක්සිඩන්ට් එකක් වගේ තමයි සමහර දේවල් සිද්ධ ඒක මාර ඒක තමයි ඒක නම් පස්සේ කතා දැන් මේ හැබැයි ඉන්ට්‍රස්ටිං නා. ඔව් ඉන්ට්‍රස්ටිං ඉස්සරහට අපි පොඩ්කාස්ට් එක ඉවරලා කතා කරමු. දැන් මේ දවස්වල ගයිස් ඇත්තට මාර රස්නේනේ ඉතාලියට අපි ඒ පොඩක් කියමු දැන් ඕගොල්ලන් ඉන්න රටේ පෙදේක කොහොමද කියලා පොඩ්ඩක් අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න පට්ටම රස්නේ මම දැක්ක මේ පාර රෙකෝඩ් තියලා තියෙනවා යුරෝප් වල ගොඩක් මේ රස්නේ වැඩි කියලා නේ ඔව් මම ඒක තමයි මම හිතන්නේ මේ අමු තමයි ක්ලයිමේට් චේන්ජ් එකක් මොකක් කර තියෙනවානේ මම ඉච්චර දන්නේ මේ ජියෝග්‍රැෆි ගැන මට මම දන්න තරමින් මට ඇහෙන විදියට නිවුස් වල ඇහෙන විදියට මම කරේ ඉන්නේ නැත්නම් දැන් අපිට දැන් මෙතන ඉඳලා එකපාරම පාට බැස ගම අපි පිච්චෙන දැන් අපි කළුවම තියෙන්නේ කළු වෙන දෙයක් නෑ නමුත් මේ අපේ ඒක එන්න තියෙන සීන් හැබැයි මම දැකපු දේ මේ ඒ කියන්නේ මෙහෙ මචං අර මේ අවුව සෑහෙන අමාරුයිනේ දැන් ලංකාවේ නෑ ඒ කියන්නේ ඒකට හේතු වශයෙන් ඇවිල්ලා මේ අපි දැන් මෙහෙදි අපි වින්ටර් එක ඉවර වෙලානේ ඔහොමම සමය කියන්නේ චේන්ජ් එකත් එක්ක අපිට චේන්ජ් එකත් එක්ක අමාරුයි. දැන් අපි ලංකාවෙද්දී අපිට
අවුරුද්ධම රස්නේ ඉන්න නෑනේ එතකොට අර එක මේ නෑ කිව්වා යුරෝපයේ අපිට සීසන චේන්ජ එක අපේ ළඟට එනවා ලංකාය අපි යනවා සීසන චේන්ජ එකට දැන් අපිට ඔන්නන් නුවරගලිට කියපු ගමන් වින්ටවගේ තමයි හැබැයි ලංකාව වගේ රටක් මහිතන්නේ අපි ලංකාව නිසාද දන්නේ මට්ටම් කොහෙ ගියත් ඒ ෆීලිං එක ගන්න බෑ ඉතින් ඒක රට රාණන්‍යයි එක දේවල් දැන් ඉතාලිය ගත්තට පස්සේ වයින් ඇන්ඩ් ෆුඩ් කල්චර් එක කිව්වම ලෝකෙම හැබැයි අර අපි ඉතාලියට ඇවිල්ලා වයින් බිබි මෙහි තියෙන පාස්තා එකක් කාලා ලංකාව දිහා බලනකොට අපිට හිතෙන අම්මට උඩ රයිස් ඇන්ඩ් කරි එක සුපිරිනේ දැන් මම මදිසෝයි කියලා දැත්තම අපේ ගෙදර මිදුලේ ගිහලා පුටුවක් දාන හිඳන් හිටියත් සැපයි කියලා ඔව් ලංකාවේ හරිද එහෙම සීන් නැත් මට නම් තියෙනවා පිළින්නේ නැන්නේ ඒ කියන්නේ මම ඉමේජ් එකේ ලංකාවේ එහෙම බෑග්ග්‍රවුන්ඩ් එක නම් දන්නේ මොකද අපිට ඇත්තටම අපි කතා කරොත් කතා කරන්නේ බිස්නස් එකක් ගැන ඉස්සර එපිසෝඩ් වලින් ඕගොල්ලන්ටම අපි ඔක්කොගෙන් පර්සනල් බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද කියලා අරන් එමු මොකද මම හිතනවා අපි ඔක්කොම මං දන්නේ ගොඩාක් දෙන්නගෙන මගේ බොහොම පොඩි තැනකින් බොහොම ඒ කියන්නේ පොඩි තැනකින් මං ආවේ කියන්නේ අපේ ෆැමිලි එකේ මං විතරයි ඒ පොඩි තැන ඉඳන් එද්දි ජීවිතේ මාර දේවල් ටික පහු කරා ඒ පහු කරපු දේවල් වලින් තමයි ඉතින් මං හිතන්නේ අද අපි තුන්දෙනා මෙහෙම ඉඳගෙන කතා කරන්නෙත් මම දැකපු දේශරෝන් දැන් මේ 2026 වෙනකොට මචං මේ ඉතාලියට ගොඩක් අලුත් කොල්ල කෙල්ල බැහැලා තියෙනවා. හරිද? ඒක ලංකාවෙන් ඉතාලියට විතර නෙමෙයි. මම හිතන්නේ ලෝකෙනම ලංකාවෙන් ගොඩාක් අපේ යං ජෙනරේෂන් එක විශේෂයෙන්ම නේ මේ ගොඩක් එළියට යනවා. ඒකට හේතුව තමයි සමහර වෙලාවට අර අපි හොයන දේවල් ටික ලංකාව ඇතුලේ නැහැ. එහෙම නැත්නම් අපි දකින ලෝකෙට යන්න ලංකාව තාම මදි මොකක් හරි එහෙම හේතුවක් එක්ක ගොඩක් කලාවට ඩිග්‍රී එකක් කරන්න ලංකාවෙන් එළියට යනවා. එහෙම නැත්නම් ජොබ් එකක් කරන්න එළියට යනවා. ඇත්තම කතාව මේ එළියට යන බහුතරයෙන් ගොඩාක් ලොකු පිරිසක් ඉතාලියට ඇවිල්ලා තියෙනවා. දැන් ඉස්සර අපි දැකපු දේ මීට අවුරුදු ගානකට කලින් මම දැක්ක මචං ගොඩක් රටවල් වලට යන්නේ අර ඩොමෙස්ටික් ජොබ් වලට. ඔව්. ඒ කියන්නේ ඒ ජොබ් වලට තමයි යන්නේ. හැබැයි දැන් එන ජෙනරේෂන් එක ගොඩක් IT සෙක්ටර් එකට යනවා. ඒතර ෆැෂන් ඩිසයිනින් වලට යනවා. දැන් මම පර්සනල් දන්නවා ෆැෂන් ඩිසයින් වලට ගොඩක් පිරිසක් මේ ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඇතුළෙත් අපි දකින සෙට් එකක් ඉන්නවා. ඉතින් අපි කියන්නේ ඔයගොල්ලන් අපේ මේ කමියුනිටි එකත් එක්ක එකතු වෙන්න. අපි ඔක්කොටම මේ ගමන වෙනස් කරන්න පුළුවන්. සමහර වෙලාවට ඉතාලිය කියලා කියන්නේ ෆැෂන් වලට, කෑම වලට මාරම ලොකේෂන් එකක් මේක ගොඩක් අය යුරෝපෙට එන්න ප්ලෑන් කරන අතර වාරේ ඉතාලියට එන්න ගොඩක් අය ප්ලෑන් කරනවා නේ. ඉතින් මේක හොඳ ප්ලේස් එකක් ඕගොල්ලන්ට ඕන ගමන යන්න. හැබැයි ඉතින් අර අපිට තියෙන්න ඕනේ ගෝල් එකක්. ඔව් ඉතින් අර මහන්සිය දැන් හිතන්නකෝ දැන් මහන්සිය නිවා ගන්න මුහුදු තීරයට යන්න නම් මහන්සිය නඩක් තියෙන්නත් එපේ. අනිවාර්යයෙන්. තේරෙනවද? කියන්නේ තමයි වැඩකට මහන්සි වෙන අතරම් මම දන්නවා මට වඩා මං වගේ මොවත් නිදි මරලා තියෙනවා මේ ඉමේජ් වගේම අශානුත් නිදි මරලා තියෙනවා. ඒතොර නිදි මරන්නේ ඒ ගෝල් එකට මිසක් නැත්තම් වෙන අමාරුවකට වෙන සුද්ධ සිංහලෙන් කියනවා නේද? ඒකට මේ අපේ කොල්ලන්ට ඉතින් බැරි වෙන දෙයක් නෑ ගේමක් ගන්න. ඔව්. ඉතින් දැන් අනිත් එක දැන් මම දකින දැන් ඉමේජ් ගේ මම දැකපු එක පාර්ට් එකක් තමයි මේ ෂෙරොන් ඉමේජ් තමන්ගේ කියන පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදන අතර වාරේ බිස්නස් ඕන කෙනෙක් බිස්නස් එකක් හසුරවනවා ස්ටාෆ් එකක් ඉන්නවා හැබැයි ජොබ් එකෙත් ඉන්නවා ඒකට අමාරු කතන්දරයක් මට නම් අමාරුයි කියන්නේ ඔය සාමාන්‍ය හිතන්නකෝ තමාගේ වැඩක් කරන ගමන් තව 10-15 දෙනෙක් විසිරි දන්නේ කීයක් වෙනවද 10-15 දෙනෙක් විසිරි දෙනෙක් තමයි මැනේජ් කරන ගමන් ඒලගේ ෂෙඩියුල් සදන ගමන් ඊට පස්සේ නිකන් කැතකොල්ලෙකුත් නෙවෙයි ජිම් එකට ගිහිල්ලා මන් දන්නවා වර්කවුට් එකක් කරලා පැය දෙකක් දෙකමාරක් කරා ඒවත් කරගෙන හොඳට කාලා බීලත් ඉන්නවා කියන්නේ ඇත්තටම එෆර්ට් එක දෙනවා කියලා අපිට පේනවා නිකන් මට නම් මචං ඇත්තටම 8-5 මයින්ඩ්සෙට් එක නෑ ඒ කියන්නේ මට අමාරුයි ඒක ඒ කියන්නේ කරා කාලයක් කරා එතනදී අර මට මේ අපේ දැන් කැමරා පිටිය සචියා ඉන්නවා මට හැමදාම ඌ කියන්නේ උඹ බස් හෝල්ට් එකට ගිහිල්ලා තමයි බස් එකේ වෙලාව බලන්නේ. මෙයාගේ අතපහන මේ තියෙන පහේ ඉඳන් වෙනම එක. ඒ කියන්නේ අර මං ආස නැහැ එක ෆ්‍රේම් එකකට හිර වෙලා ඉන්න. හරිද? ඒක අවුලක් ගිහපු දනුත් තියෙනවා. ටයිමින් වල. හැබැයි අර ජොබ් එකකට හිර වෙන කතන්දරේදී මගේ ඔළුවට එන්නේම අපි එක තැනකට ෆ්‍රේම් වෙලා ඉන්නවා කියලා. හැබැයි මචං ඕකේ තව කතාවක් තියෙනවා. දැන් අපි ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් වැඩ කරනකොට බිස්නස්මන් කෙනෙක් කියන බිස්නස් එක රන් කරනකොට 8-5 නෙමෙයි
අපිට 24/7 වැඩ කරන්න වෙනවා exactly නේ exactly ඒ මයින්ඩ්සෙට් එක වෙන එකක් ඔව් එහෙම බැලුවොත් දර ජොබ් එක කරලා ගෙදර ඇවිල්ලා එතන තියෙන බර පැත්තකින් තිබ්බ පාඩු ඉන්න පාඩු පුළුවන් ඉන්න දැන් මේක එහෙම නෑ දැන් මූ දෙකම අරගෙන ඒ කියන්නේ කොහොමද එහෙම කරන්නේ? ඒකට ඇත්තටම හේතුවක් තියෙනවා. හේතුවක් කියන්නේ සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් අප් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඇත්තම කතාව කියන්නේ. මම සාමාන්‍යයෙන් මේ මට හම්බෙන ඕන දෙයක් මම ලේසියට ගන්න මිනිස්සෙක්. හැබැයි මම මේක හදන් එද්දී කියන්නේ සාමාන්‍යයෙන් එම්ප්ලොයිස්ලා ගොඩක් කියන්නේ සාමාන්‍යයෙන් අපි ෆුල් ටයිම් වැඩ කරන්නේ 5ක් වගේ ප්‍රමාණයක්. okay ඊට අමතරව වැඩ කරන සයිඩේ වැඩ කරන ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ගොඩක් ඉන්න හැම බැලුවොත් 100ක් විතර ඉන්නවා. side products side products projects ඒ වගේ ඉන්නවා. එතකොට මේ ඕකත් එක්ක අපි වැඩ කරද්දී අපි මං ස්ටාර්ට් කරලා මාසෙන් හෝ එකමාරින් මට වුවමනාවක් වෙනවා. ඒ කියන්නේ සරලවම බිස්නස් එකට වුවමනාවක් වෙනවා ඔෆිස් එකක් රන් කරන්න. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් වැඩ ටික ඒක ස්ටොක් කරන්න. මොකද ඒ කියන්නේ අපි මෙතන බයි ඇන්ඩ් සෙලින් නෙමෙයිනේ කරන්නේ. ඒ කියන්නේ යාන් ගෙනල්ලා යාන් එක හදලා යාන් එක ඒ කියන්නේ ෆැබ්‍රික් එකක් බවට හදලා ෆැබ්‍රික් එක කට් ඇන්ඩ් ස්වින් කරලා ඊට පස්සේ පැකින් පාර්ට් එක වෙනකම්ම අපෙන් තමයි. ඒ කියන්නේ මචං රෝ ප්‍රොඩක්ෂන් එකේ ඉඳන් ඔක්කොම සෙලින් ඔක්කොම එක selling කරනවා එක මාකටිං එකක් කරන්නේ ඕගොල්ලෝ අපේ සම්පූර්ණම පොඩක් ගැන සල්ලම ගැන ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා සමහරක් වෙලාවට. ඒ කියන්නේ මම තෝක ඇප්ලයි කරලා තියෙනවා නැතුව නෙවෙයි මම ඩ්‍රොප් ෂිපින් හිටන් කරලා තියෙනවා. ඒ කියන්නේ කොහෙන් හරි කරන ඕඩර් එකක් දාලා අපි හොස් චයිනා කියලා චයිනා වලින් ඕඩර් එකක් දාලා ගෙන්නනවා. යාලා ඒකට හීට් සීල් එක ගහලා සෙල් කරනවා. ඒක නෙමේ බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරනවා කියන්නේ. මොකද ඒක අපේ ක්වොලිටි එක නෙමෙයි. ඒක වෙන කෙනෙක්ගේ ක්වොලිටි එකක් තමයි එතන මේන්ටේන් කරන්නේ. දැන් මෙයා කියන එක මම දන්නේ නැහැ හොම ප්‍රොසෙස් එකක් කරනවා කියලා. මෙයා තක ෆැබ්‍රික් එකක් හදන්නේ. ඔව් ඒ කියන්නේ අපි දැන් මේ ෆැබ්‍රික් එක යාන් ඒ කියන්නේ යාන් එකේ ඉඳන්ම ඩිසයිඩ් කරන්නේ අපි. යා ඒ කියන්නේ යාන් එක නූල. ඒ කියන්නේ මේක මැටීරියල් එක ඒ කියන්නේ නූර. ඒ කියන්නේ මොන නූලෙන්ද හදන්න කලින් රයිට් ෆැබ්‍රික් එකත් හදන්න කලින් නූලේ ඉඳන් ඩිසයිඩ් කරන්නේ. වෙනම කතන්දරයක් නේ ඒ කියන්නේ අපි වෙනම අපි එපිසෝඩ් එකක් ගයිස් ඔයගලන්ට අරන් ඉන්නම් මේ පර්සනල් බ්‍රෑන්ඩ් එකකදී ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් කොතනින්ද පටන් ගන්න කියලා. මොකද දැන් ට්‍රෙන්ඩ් එකක් කළා තියෙනවා ක්ලෝතින් බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ දැක්කොත් මම දැකලා තියෙනවා. මම හිතන්නේ මෙයාගේම තමයි මම ඒක යාවත් ෆලෝ කරන්න ගත්තේ ජෝයල්. යා සොයිල් අන් එයාත් ගේමක් ගහගෙන යනවා. ඒ කියන්නේ දැන් ඒ වගේම තමයි මට පළවෙනි අපේ මීටින් එකේ විශ්නේ මචං මෙහෙමයි මෙහෙම තමයි එන්නේ. අපි මට ඒකෙන් තමයි මම මෙයා විතර ඇල්ලුවා. ඇත්තටම මෙතන මෙයා ඉන්නේ අපි දෙන්නත් එක දැන් මම යෂාන්ගේ අපේ ඉටලියන් ක්‍රවුන් ක්ලයන්ට්ස්ලට ලයිව් ස්ට්‍රීමින් යන්න ඒ වගේ ප්‍රොජෙක්ට්ස් ටිකක් අපි ඔෆර් කරන අපේ කම්පැනි එකක් තියෙනවා ක්‍රවුන් මීඩියා කියලා. එතකොට ඔයා මෙතන ඉන්නේ ඔයාගේ මේ ස්ටුඩියෝ එක විතරක් හින්දා නෙවෙයි මම ඔයාලට එදා කෝල් එකේ කිව්වා මේක. විශේෂයෙන්ම ඔයාගේ තියෙන පර්සනැලිටි එක හා ඔයා දෙයක් ඒ කියන්නේ වාගේ දෙයක් නැත්නම් ඔයා විකුණලා හරි බිස්නස් එකට දෙනවා කියන එක දැන්. ඒ කියන්නේ මම දකින්නේ ෂෙරොන් ක්‍රියේටිවිටි කියන එක බිස්නස් එකක් ඇතුළට ගේන්න පුළුවන් නම් ඒ බිස්නස් එක තමන්ගේ ෆැෂන් එක වෙනවා. දැන් ඒ කියන්නේ අපි දැන් මම දැන් සාමාන්‍ය ඕන තරම් අපි දකින ජොබ් එක කරගෙන පාඩුවේ පීස්ෆුල් ගමන යනවා. කිසි ප්‍රශ්න නැහැ. පර්සනල් බ්‍රෑන්ඩින් නැහැ, මාකටිං නැහැ, පොඩ්කාස්ට් නැහැ, මොකුත් නැහැ මචං. සුපර් මාකට් එකට ගියා. ඒක මරුවා. ඒක වැරදි නෑ. ඒක ඒ සේෆ් සෝන් එකක් අස්සෙන් ඉන්නේ. අන්න රයිට්. සේෆ් සෝන් නෑ ප්‍රශ්නයක් නෑ. ජොබ් එක නෝ සැලරි එක එනවා. ඒ කියන්නේ යාලා හිතන්නේ නැහැ කොයිලාගත් ප්‍රශ්නය කියලා. දැන් ඔක මට උනේ දැන් ඒ කියන්නේ මට මේක මග අරින්නම් බැරි දෙයක්. දැන් ජොබ් එක කරන්නේ කියලා තාම ජොබ් එක කරන නිසා ඒ කියන්නේ මචං මම අවුරුදු එකමාරක් දෙකක් විතර බිස්නස් එක පටන් ගන්න ස්ටාර්ට් කළා. මගේ පළවෙනි අවුරුද්දම දිවේ එක සේල් එකක්වත් නැතුව. හරිද? එතකොට ඉන්න කට්ටියට සැලරි ගෙවන්න ඕන. සමහරවිට මට මේ හම්බෙන ගානට වඩා සැලරි ගෙවන්න ඕන ලංකාවේ. එතකොට සාමාන්‍යයෙන් මට යුරෝ 2500ක විතර සැලරි එකක් එනවා නම් මට යුරෝ 5000ක විතර මාසෙට වියදමක් වෙනවා. රින යන්නේ. රින යන්නේ. හැම මාසෙම මයිනස් යන්නේ. ඩෙබිට්ස් එකතු වෙන්නේ. ඉතින් අර මම පොඩ්ඩක් අර ඒ කියන්නේ ඇත්තටම රිස්ක් එකක් ගද්දී ඒක ඒ කියන්නේ රිස්ක් මැනේජ්මන්ට් අනිවාර්යෙන් මේක ඒ කියන්නේ ලොකෝටම වැදගත් දෙයක්. නමුත් මේ මම පොඩ්ඩක් අර රිස්ක් ගන්න ගොඩක් කැමතියි. මට ඇත්තටම සපෝට් එක දෙන්නේ ඒ කියන්නේ මගේ ෆැමිලි එක අස්සෙන් ඒ වගේම ඉන්නවා දෙන්න තුන් දෙනෙක්. ෆැමිලි එක මචං මෙහෙ දෙන්නේ. ෆැමිලි එකම මෙහි ඉන්නේ. සම්පූර්ණ ඔක්කොම. සම්පූර්ණයෙන් මෙහි ඉන්නේ. එතකොට කට්ටියෙන් මෙහි ඉන්නේ. එතකොට මට යාළගෙන් සපෝට් එක හම්බෙනවා. මුල් ටිකේදී එහෙම සපෝට් එකක් තිබ්බේ නැහැ. මොකද යාළා මාව විශ්වාස කරේ නැහැ. මොකද ඒකට හේතුව මම ගොඩක් බිස්නස් try කරා. ඔක්කොම fail කියන්නේ මගේ තියෙන අඩුපාඩුවක් ඉඳන් නෙමෙයි සමාජික එම්ප්ලොයර්ස් ලගේ ඒ වගේ දේවල් නිසා ෆේල් වුණා. නමුත් මේ
මේකදී දැන් මේක තමයි මම වැඩිම කාලයක් කරන බිස්නස් එක. ඒක අනිවාර්යයෙන්ම කියන්නේ මගේ මම මැනිෆෙස්ට් කරන්නේ බිලියන්ස්. අපි දවසක මිලියන් බ්‍රෑන්ඩ් එකක් දෙන්න කියලා අපි හදිසියෙන් ප්‍රාර්ථනා කරනවා. හදිසියෙන් ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ ඕකත් එක්ක දැන් ඇත්තටම ෆැමිලි එකෙන් හොඳ සපෝට් එකක් තියෙන. යාලා මාව විශ්වාස කරනවා. ඒ කියන්නේ මුල් කාලේදී එහෙම දෙයක් තිබ්බේ නැහැ. මොකද කියන්නේ මම ඇත්තටම ජොබ් කරන්න අරන් ඒ කාලෙම සම්පූර්ණයෙන්ම හම්බ කරපු සතයක් පවා ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි බලද්දී ගණන් එක සේල් එකක්වත් යන්න නැතුව තියෙද්දී අපි 50-60 මිලියන් LKR ඉන්වෙස්ට් කරලා තිබ්බ බිස්නස් එකට. බිස්නස් එක මාකට් එකෙත් නැතුව. ඒ කියන්නේ එක සේල් එකක්වත් යන්න නැතුව මම හම්බ කරපු ඒ හැම දෙයක්ම නැතුව ඉන්වෙස්ට් කරලා තියෙනවා. තව දැන් මේ අපි අතනදී කතා කරේ මේ කායක නෑ මචං මේ එක්කන්න අපරාධ එක්කන්න තිබ්බා කියලා. කායකක් දැන් මාසේ කාමාරකට විතර කලින් මේ විකුණන්න වුණා. බලන්න රීලාව විකුණන්න වුණා. මොකද මේ ප්‍රොඩක්ෂන් කරන්න සල්ලි පොඩ්ඩක් මදි වුණා. කියන්නේ සේල්ස් යද්දී සේල්ස් ගියාට අර මේ අපි ස්කේල් අප් කරන්නනේ බලන්නේ. එක්සැක්ට්ලි ඒකයි ඒක මචං දැන් එතනදී දැන් කාර්ය විකුණන්න උනානේ. දැන් හිතන්න ඉන්න ගේත් දෙන්න උනා කියලා. ওই මයින්ඩ් සෙට් එකේදී අපිට අපේ ගෝල් එක වෙන්නේ ඕන දෙයක් අතාරින්න පුළුවන්. අපි කියන්නේ ඩිලීට් කරන්න ඕන දේවල් දෙපාරක් හිතන්න හොඳ නැහැ. ඩිලීට් කරන්න ඕන. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මම මේ මෙයාගේ මම ඉගෙන ගත්ත දෙයක් මේක මේ ඉමේජ් මම අපි සතියට එක කෝල්ලක් ගන්න නැති සමහර විට ඒකත් කෝ ස්ටුඩියෝ එකකට එක්ක ඔය වගේ කොහොම දකිද්දි මට ඒක දකින්න දැන් මෙයා ඉක්මනට මේ කට් ඔෆ් කරන්න try කරනවා එරර් එක. මම හිතන්නේ ඒක මටවත් නැති ඇබිලිටි එකක්. මට මගේ ට්‍රේඩින් පැත්තෙන් ගත්තොත් මගේ කියන්නේ ස්ටොප් ලොස් කියලා ගත්ත තියෙනවා. දැන් හුඟක් කට්ටිය දන්නවා ස්ටොප් ලොස් කියනවා. අර පොපිට් කියලා ගාලක් කරනවා. පොපිට් අතර ඔෂරෝ මේ දවස්වල කොහොමද? පොපිට් අතර ඒක තමයි. හුඟක් කෙනාට තියෙනවානේ. දැන් කොහොම එද්දි දැන් ට්‍රේඩ් එකකුණත් කට් ගන්න ඕන මේ කියන්නේ ඔයාගේ ලොස් එක නැත්නම් හෙජ් කරන්න ඕන කියලා තියෙන. කියන්නේ ඔයාගේ ලොස් එක වෙනුවට තව එකක් කළා ඔයාගේ කියන්නේ ලොස් වෙන ප්‍රමාණය අඩු කර ගන්න ඕන. එතකොට ඒක විශේෂ හැකියාවක්. මට ඒක ට්‍රේඩින් වල දැන් මම හොඳ මට්ටමක ඉන්නවා. මම හොඳයි කියලා කියන්නේ නැහැ. උනට ඒකට මට අවුරුදු 6ක් විතර ගියා. අර්ධ දහස් ගණක් නැති වුණා. එයාට මෙයා දකින්න දැන් මෙයා මේ අවුරුදු දෙකේ බිස්නස් එක ඇතුලේ මම ඉක්මනට මෙයා කැමති කියන්නේ මෙයා කොච්චර දැන් අද ප්‍රොජෙක්ට් එකට ලේ දාලා වැඩ කරත් හෙට මෙයාට හිතනවා මේක හරියන්නේ නැහැ කියලා මෙයා කිසි ගේමක් නැතුව අතහරිනවා. මම දන්න එකම පුද්ගලයා ඒ වගේ කරන්න පුළුවන්. මම පර්සනලි දන්න මෙයා විතරයි. මොකද දැන් සමහරවිට අපිට දැන් මට ගත්තට පස්සේ දෙයක් මොන හරි දෙයක් කළා ඒක එක පාරටම නතර කරන්න මම දෙතුන් පාරක් හිතනවා. පරාදෙන කියලා හිතනවා. පරාදෙන මේක මොකක් හරි රිස්ක් එකක්ද මොකක්ද වෙන්නේ එහෙම කියලා. හැබැයි අර මේ මෙතනදී ඒක අතාරින්න ඕන තැනදී අතාරින්න ඕන. ඒකයි මෙයා ලේ දැම්මත් මම කියද ලේ දැම්මා කියන්නේ ඉතින් තමාගේ තියෙන දේ දාලා ඒ කියන්නේ යා ප්‍රොජෙක්ට් එක කරා. එයාට තේරෙනවා හරියන්නේ නැහැ කියලා ජස්ට් කට්. කියන්නේ අපිට කියන්නේ බ්‍රෑන්ඩ් එකක් හෝ ඕනම බිස්නස් එකක් ඒ කියන්නේ අපිට මේ ලිමිට් එකක් තියාගෙන මේ විතරයි මේ වැඩේ විතරයි අපි කරන්න ඉතුරු වැඩ කරන්නේ නැහැ කියන තැන ඉන්න බෑ. මම දැන් අපේ ඔෆිස් එක ලංකාවේ ගිය වෙලාවේ ඔෆිස් එකක් ඕපන් කරා. ඒකේ එම්ප්ලොයර්ස්ලා කවුරු හිටියත් ක්ලීනින් පාර්ට් එකත් මම කරන වෙලාවල් තියෙනවා. මොකද ඒ කියන්නේ ඇත්තටම අපේ එම්ප්ලොයර්ස්ලා කියලා මම කියන්නේ මගේ ටීම් එක. ඒ කියන්නේ එයාලා සමහරක් වෙලාවට වැඩ කරද්දී වෙලාවල්වත් බලන්නේ නැතුව ඒ කියන්නේ පාන්දර 1-2 සමහරක් වෙලාවට පැය 24ම වැඩ කරන දවසුත් තියෙනවා. ඒ වගේ ටීම් එකක් ඉන්නා කියන්නේ ඇත්තටම මොකද ඒ කියන්නේ මතක් කරන්න ඕන. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එක ගැන කතා කරද්දී ටීම් එක මාරම ඒ කියන්නේ යාම ලොකෙට ලයින් ඒගොල්ලන් රිමෝට්ලිද වැඩ කරන්නේ නැත්නම් ස්ටාෆ් එකක් කොහේ හරි ඔෆිස් එක ළඟ ඔෆිස් එකක් තියෙනවා. අපේ ස්ක්වයර් ෆීට් 2200ක ඔෆිස් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ගිය වෙලාවේ තමයි මේ ඒ ඔෆිස් එක අපි මේ රෙන්ට් කරේ. කලින් තිබ්බා චූටි තැනක්. නමුත් එතනදී එම්ප්ලොයර්ස් 3 දෙනෙක් විතර වැඩ කරේ. එතකොට මේ දැන් කතා කරොත් ප්‍රොඩක්ෂන් පැත්ත ගැන කතා කරොත් ප්‍රොඩක්ෂන් වල ඉන්නේ මගේ කසින්. එයාට අවුරුදු 25ක එක්ස්පීරියන්ස් තියෙනවා. එයා මේ ෆැබ්‍රික් මැනුෆැක්චරින් ඉඳන් මේ හීට් සීල් වෙනකම්ම එයාගේ අවුරුදු 25යි කාලේදී ප්‍රොසෙස් එකම එක්ස්පීරියන්ස් තියෙනවා. මට ඒක මාර හයියක්. ඒ වගේම මතක් කරන්න ඕන මගේ චූටි කාලේ නම් හොඳම යාළුවා ෂෙම්. එයා තමයි MD විදියට වැඩ කරන කම්පැනි එකේ. කියන්නේ එයා කම්පැනි එක මැනේජර් කෙනෙක් විදියට මේ වැඩ කරනවා තාමත්. වැඩ කරන ගමන් මේකත් හැන්ඩල් කරනවා. හොඳ නොලෙජ් එකක් තියෙනවා. ඒ වගේම කියන්නේ
හොඳ පවෆුල් ටීම් ඇකින්න සල්ලම කනෙක්ෂන්ස් තියෙන එකද මෙයා බයත් නෑ මෙයාට දැන් එහෙම දෙද්දි හිතන්න කචන්න වාගේ බැක්කෙන් තියනවා නම් එයාගේ හරි එක දෙක හරි වෙන්න පුළුවන් ඒක තමයි වැඩක් කරනවා හරි මම මයි කාර් එක හරි ඉක්කොන දැන් ඒක ලොකු එක්සාම්පල් එකක් අපි ඉතාලිය විශේෂයෙන්ම දකින්න මම ඉතාලිය විශේෂයෙන්ම මේ වගේ අපේ එක්කෙනෙක්ගේ දැන් පළවෙනි chance එක මේක ඒ කියන්නේ එයාගේ තමාගේ පර්සනල් වෙහිකල් එක විකුණලා ඒ මනීකත් පුට් කරන හැබැයි මේ බිස්නස් එක ෆේල් වෙන හින්දා නෙමෙයි මේක අප්ස්කේල් කරන්න අප්ස්කේල් කරන කියන්නේ බිස්නස් එක වැඩි කරන්න තේරුණාද ඒ කියන්නේ මෙයාගේ බිස්නස් එක යනවා බිස්නස් එක යන ගමන් මෙයාගේ තියෙන පර්සනල් වෙහිකල් එක පාව විකුණලා මෙයා ඒකට තව සල්ලි දාලා මෙයා දන්නා මෙයාට තව පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා අනිවාර්යයෙන් දැන් ඕකේ අර මේ මම මේ මාස දෙක තුනකට කලින් බැලුවා මම කිව්වත් එක්ක ස්ටීව් ජොබ්ස්ගේ ෆිල්ම් එක මම කීයේ සායම් බල ෆිල්ම් එකක් ඒ කියන්නේ යාගේ ප්‍රොෆයිල් එක යාගේ මේ චරිත කතාව ඒක මම මේ කියන්නේ ඒක අහම්බෙන් මට බලන්න සෙට් උනේ ෆිල්ම් එකක් බලන්න ඕනේ කිය දැන් මම තොර යනවා මොන ෆිල්ම් එකද බලන්නේ හරිද මම වැඩි හින්දි කතන්දරේට ආස නැහැ වෝල් ස්ට්‍රීට්ද මට වෝල් ෆෝ වෝල් ස්ට්‍රීට් නේද නෑ ඔය ස්ටීව් ජොබ්ස් කියන්නේ ඕකේ නෑ ඒක වාසන් අපිට සැම්සුන් නිකන් දැන් සෝරි ෂෙරෝ නයි ඇත්තම හරි ඔබ ඒ කතාව ඇයි ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්නේ මොකක්ද දන්නව වාසන් ඔගේ හේතුව ඕකේ සීක්‍රට් වැඩි ෂෝට්කට් මේ DOP ෂෝට්කට් වැඩි ඇන්ඩ්‍රොයිඩ් වල අපිට ඇපල් එකේම නෑ මම කියන්නේ දැන් ස්ටීව් ජොබ්ස්ගේ කතාවේ පොරට බ්‍රෑන්ඩ් එක ඇපල් එලියට දාන්න කලින් ඔය මැෂින්ටෝෂ් එතකොට ඊට කලින් එයා කම්පැනි කීප එක වැඩ කළා ඒ වගේ එයා වයින් කළා ඉන්න ප්‍රශ්න වලට මිනිහට මූණ දෙන්න වෙලා තියෙනවා ඊට පස්සේ ඇපල් ලොන්ච් එක දවසෙත් ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්න මිනිහා ළඟට ඇවිල්ලා වයිෆුත් ඇවිල්ලා වයිෆ් එක්ක ළමයා ඇවිල්ලා ඊපස්සේ වයිෆ් කෑ ගහනවා අර පැත්තෙන් එක ප්‍රශ්න හැබැයි මං දැකපු දේ තමයි ඒ කිසිම දෙයක් වැඩක් නැහැ එයා හිතුවේ ස්ටේජ් එකට ගිහිල්ලා බෝල් එක දාලා කොහොමද මම මගේ අලුත් ප්‍රොඩක්ට් එක දෙන්නේ ඊට පස්සේ එනවා එයාගේ පිටිපස්සෙන් කලින් කම්පැනි එකේ සෙට් එක අපේ නමත් පොඩ්ඩක් කියන්න අපිත් ඔයාට සපෝට් එක නෙක්සස් මා ගන්න එහෙම ඔව් මට හරියට මතක නැහැ ඔයගොල්ලන් බලලා නැත්නම් ස්ටීව් ජොබ්ස්ගේ ෆිල්ම් එක බලන්න ඒක මාරම ඉන්ටරෙස්ටිං එතනදිත් කියනවා නෑ මට උඹලා වැඩක් නැහැ උඹලා මාව මේ විදිහට මාව අයින් කරා මට උඹලත් එක්ක ගනුදෙනුවක් නැහැ ඒ කියන්නේ ඒ රිස්ක් එක ගන්න එක ඒ කියන්නේ මනුස්සයට පිස්සුවක් තියෙන්න ඕනේ නේ කන්ෆිඩන්ස් ඒ කියන්නේ තමා ගැනම තියෙන කියන්නේ කන්ෆිඩන්ස් ඔව් දැන් මම මේ නගදී නම් ස්ටඩි කරන තියරි එකක් හරිද මේක ආල්ටර් ඒගෝ කියලා කියන්නේ ආල්ටර් හරි ඕල්ට් හරි ඒගෝ කියලා කියන්නේ මම ඉතින් ඉංග්‍රීසි දන්නේ නැත්තන කියන්නේ කොහමද ඒ කියන්නේ මගේ දැන් මම ෂරෝන් ඉන්නවා ෂරෝන් විදුරංග මගේ දැන් තියෙන මගේ මම පර්ෆෙක්ට් නෑ මගේ ඉම්පර්ෆෙක්ෂන්ස් තියෙනවා මගේ සමහරලාට මම ආශ කරන වලට ආන්සර් කරන්නේ නැහැ මොකද හේතුව මම වැඩ දාපුවා මම හිතලම සමහරලාට වැඩ අතාරිනවා මොකද මම කැමති නැති හින්දා මට මගේ එක වර්ෂන් ඇතින පර්ෆෙක්ට් වර්ෂන් එක තොට මං හදාගෙන ඉන්නවා මගේ පර්ෆෙක්ට් වර්ෂන් එක මේකයි කියලා තොට මගේ හිතන්නෝ දැන් එක්සාම්පලයක් කියේ මම ඉරිගිල්ල ගෙදරෙද්දී පාන්දර එකයි කහමාර විතර එකයි 50 හරිට වෙලා කම්පියුටර් ඉඳ ගත්තම මොකද හේතුව මගේ ඊට කලින් දවසේ කරන්න වැඩටියක් තිබ්බා ඒවා ටික ඉවර කරගන්න දැන් මට 1:50ට පාන්දර එකමාරට නිදියන්න ඕනේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් නේද දැන් වැඩේ කියන්නේ මට ඊට කලින් දවසේ මම සාමාන්‍යයෙන් ඒ දවසේ වැඩ ඒ දවසේම ඉවර කරන්න කැමති මිනිස්සෙක් නැත්තම් සෑහන්ට අර මං කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා දවසින් දවසේ කරන්න ඕන එක 100ට එක වෙන්නේ නැත්තම් අර චුට්ටක් හිත රවුල් එක දැන් අර හිත රවුල් නිකම් කොහමරි මේ ඊ 1:50ට ඉඳගත්තම මේසේ දැන් මට මහන්සි මම පැය ගානක් ඩ්‍රයිව් කරලා ඉඳගෙන කාලත් නෑ මට බඩගිනි හොදනවා දැන් වෙලාව ඒ ඔක්කොම තියාගෙන ඉතින් මම හිතුවා ෂෙරෝන් පර්ෆෙක්ට් නෝත් කොහොමද ඒ කියන්නේ ඒකට තමයි ඇල්ටර් එකෝ කියලා මම හිතන්නේ කියන්නේ ALT කියන්නේ ඉමේජිනේෂන් වගේ ඔව් මම හිතාගත්ත ෂෙරෝන් පර්ෆෙක්ට් ෂෙරෝන් දැන් මොනවද කරන්නේ පර්ෆෙක්ට් ෂෙරෝන්ට ඒතර මහන්සි නෑ බඩගිනි නෑ වැඩ දෙකක් තියෙනවා නම් කරන්නේ වැඩ දෙක කරන වැඩ 10ක් තියෙනවා නම් කරන වැඩ 10 කළා තමයි නිදියන්නේ තේරුණාද එන්නේ වගේ වර්ෂන් එකක් හදාගන්න ඔය වගේ තමයි ස්ටීව් ජොබ්ස්වත් මම හිතන්නේ යාගේ කම්පැනියෙන් මෙයා වයින් කරා ඔව් ඒත් එයා ඉස්සරහට ගියා තේරුණාද පොඩි තැනකින් පටන් ගත්තා එක්සැක්ට්ලි පුළුවන් නම් ඔය මේ සක්සස් වෙච්ච බිලියනර්ස් ලගේ එයාලගේ කේස් ස්ටඩි කරන්න මාර ෆවර්ෆුල් ස්ටෝරි තියෙනවා අනිවාර්යෙන්ම මොකද මම හිතන්නේ මේ බිලියනර්ස්ලා මේ අපි දැන් හුඟක් දකින්නේ සෙල්ෆ් මේඩ් බිලියනර්ස්ලා කියන්නේ මේ අපි නිකන් මෙහෙම කියවුවට අපිට හිතා ගන්නත් බෑ බිලියන් එකක් කියන්නේ කීයද කියලා ට්‍රිලියනර්ස්ලා ඉන්නවනේ ඊපෙරේද ඒක තමයි කියන්නේ කියලා ලෝකේ පළවෙනිම ට්‍රිලියන ප්‍රති එතකොට මම හොඳම වීලුව තමයි මම මේ 100 බිලියන් වලට ළඟයි එලන් මාස්ක් මේ 100 බිලියන් වලට තේරුණා මම කියන්නේ මට
100 බිලියන් වලට යන්න ළඟයි එලන් මස්ක් දැන් ට්‍රිලියන් වල ඉන්නේ එයා ට්‍රිලියන් වල ඉඳන් 100 බිලියන් වලට එන්න සෑහෙන දුරක් තියෙනවා ඉතින් අඩුවෙන් සල්ලියෙන් අඩුවෙන් තොඩෝක ඉතින් මේ මොනොත් ඉතින් මතක තියාගන්න ඉතින් දවසක ඒකල්ලේ අර මේවයි දැන් අපි සමහර වෙලාවට අපි කල්පනා කරනවා අපේ එදා දවසේ කියන්නේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ මොනාර දෙයක් අවුල් වුණාම අපිට මාර අවුල් යනවා කියන්නේ අයියෝ මට අරක කරන්න බැරි වුණානේ අයියෝ මට මෙයාව මාව රිජෙක්ට් කරානේ අයියෝ මේ රිලේෂන්ෂිප් එක බ්‍රේක් අප් වුණානේ අපිට එක එක ඒවා එනවනේ හැබැයි දැන් බලන් ගියාම මට හිතන දේ නේ අපිට තියෙන ප්‍රශ්න මොනවද ලෝකෙ කොහෙද ගිහිල්ලා තියෙන්නේ ඒක තමයි කොතනද නතර වෙලා තියෙන්නේ නේ ඔබ කරලා ප්‍රශ්න කොටු කරනවා අපි වනේ ඒ කියන්නේ දැන් මගේ තියෙනවා මගේ සෙල්ෆ් මොටිවේෂන් දෙයක් තියෙනවා මම ඒ දේ ගොඩක්ම ඒ කියන්නේ මම යාළුවොත් එක්ක ගොඩක් ෂෙයා කරන් තියෙනවා මේ දේ හිතන්නකො එක්සැම්පල් දැන් මම කිව්වොත් ඇවිල්ලා මම මගේ ටාගට් එක ඇවිල්ලා බිලියන් කියලා මෙතන ඒ කියන්නේ ඉන්නේ අපේ යාළුව කට්ටිය hina වුණොත් එයාලගේ කැපැසිටි එකේ නෑ ඒක හිතන්නකෝ එතකොට මේ එක්සාම්පල් දැන් හිතන්නකෝ එලොන් මස්ක් ගන්නකෝ හරිද එයාටත් තියෙන්නේ අපිට තියෙන වගේම අත් දෙකයි කකුල් දෙකයි මේ බොඩි පාර්ට්ස් ටික ඒ විදිහම වෙලාවේ ඒ විදිහම තියෙන දේවල් එතකොට එයාට ඒක කරන්න පුළුවන් වෙන්නත් අපිට කරන්න බැරි වෙන්නත් එතන හේතුව තියෙන්නේ ඒ කියන්නේ ඒක වැරද්ද තියෙන්නේ අපේ නැතුව මේ බොඩි එකේවත් මයින්ඩ් එකේවත් නෙමෙයි නෑ මයින්ඩ් එකේ වැරද්ද තියෙන මයින්ඩ් එක වගේම ඒ කියන්නේ දැන් නොලෙජ් එක කියන දේ අපිට ගන්න පුළුවන් දෙයක් තේරෙනවද ඒ කියන්නේ අපිට ඉගෙන ගන්න එක කියන්නේ අනිවාර්යයෙන්ම දවසට පැයක් හෝ වෙන් කරන්න ඕනේ කියන්නේ මම දැන් අවුරුද්දක් විතර ඉඳන් මං ෆලෝ කරන දෙයක් තමයි දවසට පැයක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම මං වෙන් කරනවා මම දන්නේ නැති දෙයක් ඉගෙන ගන්න මං ගොඩක් සෙල්ෆ් ස්ටඩි කරනවා එතකොට දැන් ඉලොන් මස්ක්ට පුළුවන් වෙලා අපිට බැරි වෙන්න ඒකට හේතුවක් තියෙනවානේ. ඔන්න ඔය හේතුව හොයාගත්තා නම් අපිට පුළුවන් අතෙන්ට යන්න. ඒ කියන්නේ බිලියන් හදනවා කියන්නේ දැන් අපි ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාත් එක්ක කතා කරද්දී උනත් අපි යාලට ස්ට්‍රැටජි දෙන්න ඕන. ඒ කියන්නේ හිතන්නකෝ 1 මිලියන් 2 මිලියන් ෆලෝයින් බේස් එකක් තියෙන ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ස්ටාර්ට්අප් බ්‍රෑන්ඩ් එකක් එක්ක වැඩ කරන්න මොන වගේ ස්ට්‍රැටජි එකක් අපි එතෙන්ට ඇප්ලයි කරන්න ඕනද කියලා. කියන්නේ මම මේ මොකද සමහරට ඉන්ෆ්ලුවෙන්සර්ගේ මුල් ප්ලැට්ෆෝම් එක නැති වෙන්න පුළුවන්. බ්‍රෑන්ඩ් එක කරන එක වැරද්දයි. ඒක වැරද්දයි. එහෙම අවස්ථා ඕන තරම් තිබිලා තියෙනවා. ඒකත් එක්ක අනික විශේෂයෙන්ම ඒකට අනිත් පැත්ත බිස්නස් ප්‍රොඩක්ෂන් එක දැන් බැලලා ලක් මිලියනයක් දෙන්නෙක් මිලියනයක් දෙකක් තියෙන ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කරා වගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරොත් වගේ ප්‍රොඩක්ෂන් එකත් ඒ විදිහටම තියෙන්න ඕන නැත්නම් එකපාර මිලියන් ඕඩර්ස් ආවොත් ඒ කියන්නේ මෙහෙමයි දැන් සල්ලෝම ඒ කියන්නේ හිතන්නකෝ මෙහෙම දෙයක් මිලියන් ඒ කියන්නේ 1 මිලියන් අපි එක්සැම්පල් ගමුකෝ 1 මිලියන් ෆලෝයින් බේස් එකක් ඉන්න මේ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කියලා ඒ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් එක්ක අපි වැඩේ ටාගට් කරලා වැඩේ අපිට කරන්න ස්ටාර්ට් කරන්න හරි අපි යාට ස්ට්‍රැටජි එකක් පෙන්වන්න ඕන. ඒ කියන්නේ අපේ ස්ට්‍රැටජි එක මේක මේ විදිහට කරොත් ඔයාලට මේ වගේ දෙයක් හම්බ වෙනවා. ඒ කියන්නේ එයාට ඇත්තටම එයාට view එකක් දෙන්න ඕන මොන තැනටද එයා යන්නේ කියලා. ඒක නැතුව දැන් හිතන්නකෝ අශාන් එක්සැම්පල් අශාන්ට තියෙන 1 මිලියන් ෆලෝයින් බේස් එකක්. මම ඇවිල්ලා කියනවා මේ මචං මේ මගේ ඇඳුමක් තියෙනවා ඇඳලා මට ෆොටෝ එකක් දාපන් කියලා. එහෙම දැම්මා කියලා ඔයා දාන්නෙත් නෑ එකක්. මොකද ඔයාගේ ස්ටේටස් එකත් එක්ක ඔයා ඉන්නේ ලොකු තැනක. ඒතකොට ඒ වගේ තැන්වලදී අපි ඇප්ලයි කරන්න ඕන ස්ට්‍රැටජි තියෙනවා. තේරෙනවද? ඒ ස්ට්‍රැටජි දැන් ඔක දැන් මගේ ඉස්සරින්ම දැන් අපේ මේ මාකටිං කරේ මීනු කියලා බෝයි කෙනෙක් මේ තාම මාත් එක්ක වැඩ ගන්න. මගේ ස්කූල් එකේ මගේ යාළුවෙක්. මේ කරද්දී අපි මීටින් එකක් ගැන මීටින් එක කතා කරද්දී මම කිව්වා මේක තමයි ස්ට්‍රැටජි එක. මං ඉස්සරහට එළියට දාන ස්ට්‍රැටජි එක මොකක්ද කියලා ඒක ගොඩක් පවර්ෆුල් එකක්. අපි කියලා දෙමු කට්ටියට. ඔව් කියලා දෙමු නෑ. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න ඕන බිස්නස් වලදී. එතකොට මේ අපි මීටින් එක කතා කරද්දී මම එයාට දුන්න ටාගට් එකක් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාව කන්ටැක්ට් කරගන්න. කන්ටැක්ට් කරා මෙන්න මේක තමයි ප්ලෑන් එක කියලා එයාලට පෙන්වන්න. මුලින්ම මං හිතන්නේ එයා කන්ටැක්ට් කරගත්ත 100ක් විතර කන්ටැක්ට් කරා. හැමෝම රිජෙක්ට් කරා. කාලෙත් එක මං කෝ නෑ අතරින්න එපා. ඒ කියන්නේ අපිට එක තැනක් එනවා මේ අර රීතින්කින් කෑල්ල ඇප්ලයි කරන්න ඕන. ඒ කියන්නේ අපි ඇප්ලයි කරමු. ඒ කියන්නේ අපි සමහරකට දැන් ඇප්ලයි කරාට දැන් ඒක වර්ක්අවුට් වුනේ නැති වුණාට තව කාලයක් ගිහිල්ලා මේක ඇප්ලයි කරලා දෙක වර්ක්අවුට් වෙනවා. එතකොට මේ ඕක ටික කාලයක් ගිහිල්ලා ඇප්ලයි කරා අපිට හිතා ගන්න බැරි දැන් අදට උනත් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා 5ක් 10ක් අතර ඩේලි මැසේජ් එනවා එයාලා අපිත් එක්ක කලබ් කරන්න කැමතියි කියලා. ඒක ඔයගොල්ලන් ඒක go through කරපු නිසා තමයි කරපු නිසා තමයි අවස්ථාව දැන් එන්නේ. ඔව් ඒක ඉස්සෙල්ලා මෙයා එලගාවට ගියා දැන් එලා
මේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා බ්‍රෑන්ඩ් එකට එන විදියට ගැනවා එක හදලා හදලා තියෙනවා. ගැනවා එක ඒ කියන්නේ අතාරින්න නැතුව ඒක දාලා තියෙන ස්ට්‍රැටජිත් එක්ක පොසිෂන් ඒ කියන්නේ ඒකට මම හිතන්නේ කියන්නේ වචන බ්‍රෑන්ඩ් පොසිෂනින් يعني බ්‍රෑන්ඩ් පොසිෂනින් එක ඒකට එතකොට ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කැමති බ්‍රෑන්ඩ් එකක් මේව ගන්න මොකද කැමති නැත්නම් කරන්න බෑනේ කියන්නේ කරන කට්ටිය හුඟක් ඉන්නවා මට මම බිස්නස් කන්සල්ටේෂන් කරනවා ඉඳලා හිටලා එතකොට මොකද ඉන්ද්‍රහිටලා කියන්නේ මගේ එන ක්ලෝස් සර්කිට් එකක් තියෙන මොකද මම පුද්ගලයා තනි පුද්ගලයා මට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා මම දෙනවා මගේ කොස්ට් එකක් තියෙනවා ඒකට එතකොට අපේ ලංකාවේ හුඟක් කට්ටිය කරන්නව බලාපොරොත්තු වෙන්නේ මේ ටෙක්ස්ටයිල් තේරුණා ටෙක්ස්ටයිල් මේ ස්පෝර්ට් වෙයා නම් මට එච්චර හම්බුන්නේ නැහැ උනාට ක්ලාසි වෙයා ස්ට්‍රීට් වෙයා මේ වගේ මේවා එතකොට ඒක ඉතින් ඉතාලිය විශේෂයෙන්ම ගන්න ඔයාම දන්නවා මම හිතන්නේ කොච්චර අමාරුද කියලා. මොකද ඉතාලියේ තියෙන මේ බිස්නස් ස්ට්‍රක්චර්ස් ඒ කියන්නේ ඉතාලියේ බිස්නස් කරන කෙනෙක් ඉන්නවා නම් මම නම් කියන්නේ පට්ට වැඩේ. කියන්නේ ඉතාලියේ කිසි නඩුවක් දාගන්න නැතුව සල්ලි හොයලා හොඳට සල්ලිකාරයෙක් වගේ ඉන්නවා නම් පට්ට වැඩේ. ඒක කරන්න අමාරුයි. කරන්න අමාරු. හැබැයි මම හිතනවා මේ මොඩල් එක හදලා තින්නේ අමාරු වුණත් කරන සෙට් එකට ඔව් කියන්නේ වාහනයක් වලට අපි දකින ඇතනක ලංකා කට්ටිය වෙරෝණ බලුවොත් බලන්න මම දන්නවා මම දැකලා තියෙන TikTok එකේ මම පර්සනලි අඳුරන්නේ නැහැ සමහර කට්ටිය ඇත්තට මම ඒලව ඇඩ්මයර් කරනවා මම දන්නේ නැහැ මොනවා කරන්න කියලා මම වට එලක වාහනේ දැකලා මම හිතන්නේ මිලාන් වලට වැඩිය ඉතාලියේ මේ වෙරෝණ වල ගොඩක් ශ්‍රී ලංකන්ස්ලා ඉන්නවා අර අපි කතා වෙච්ච මිලියන් වලට බිලියන් වලට වගේ ළඟ ඒක තමයි සගිය පොයත් ඇති අපි දන්නේ නැහැ ඒක තමයි ඉන්නවා හැබැයි මිලියනස්ලා ඉන්නවා මිලියනස්ලා ඉන්නවා ඒ කියන්නේ මෙහි ඉන්නවා මිලියනස්ලා ගොඩක් ඉන්නවා නැත්නම් අපි ශ්‍රී ලංකාවේ ඉන්නවා මේ ඇත්තටම අපි සතුටු වෙන්න ඕන ඔව් ඒක තමයි ලංකාවේ ඇවිල්ලා ඔය ඇත්තටම අපි සතුටු වෙන්න ඕන භාෂාවක් දන්නේ නැතුව රටකට ඇවිල්ලා භාෂාවක්වත් දන්නේ නැතුව හැමදේම ටැක්ස් දැන් මම සාමාන්‍යයෙන් ටැක්ස් සම්බන්ධව මම කැමති ඇත්තටම මම ඉගෙන ගත්තේ ඒ සම්බන්ධව මම කැමති ටැක්ස් කරන සෑහෙන ඉගෙන ගන්න. මොකද බිස්නස් එකක් හරියට ඉතාලියේ දැන් මගේ බිස්නස් දෙකක් තියෙනවා ටෝටලි මයි නේම්. ඒවා ඉතින් හැන්ඩල් කරන්න ටැක්ස් ගැන දැනගන්න ඕන. නැත්නම් වාට වාහන මට බිස්නස් දෙයක් තිබ්බට බිස්නස් එක බිස්නස් දෙක. ඒ කියන්නේ මගේ වුණාට මගේ නම තිබ්බට හැමතැනම බිස්නස් දෙක නිකම්ම ඉන්ඩිපෙන්ඩන්ට් පර්සන්ලා දෙන්නෙක් වගේ. එතකොට බිස්නස් දෙක මම නැති වුණත් රන් වෙන විදිහට තමයි මම බිස්නස් හදන්නේ. ඇත්තටම මගේ තියෙන මොටෝ එකක් තමයි I have to be useless in my own business. ඒක තමයි හරියම බිස්නස්මන් කියලා කියන්නේ මේ මොනවාද මට එක්කෙනෙක් කිව්වේ ඇත්තටම මගේ යාළුවෙක් කිව්වේ බෝම්බේ බිස්නස් එක ඇතුලේ යූස්ෆුල් නැති වෙන. ඒ කියන්නේ අවශ්‍යතාවය නැති කරා. ඒක ඔටෝමේටඩ් වැඩේ. ඒ කියන්නේ තමන් නැති වුණත් බිස්නස් එක ඉස්සරහට යන නවතින්නේ නැති විදිහට වැඩේ. දැන් ගොඩක් තියෙන මේ කියන්නේ සක්සස් බිස්නස් මොඩල් වල තියෙන එක සීක්‍රට් එකක් තමයි ඉතින් ඕක. මොකද දැන් ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් එහෙම නවලෝක හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ දැන් ලංකාවේ තියෙන උඩම ග්‍රේඩ් එකේ ඉන්න බිස්නස් එක. ඒක දවසක නවලෝක මේ කියන්නේ නවලෝක මුදලාලි කියලා නේ කියන්නේ. ඔව් නවලෝක මුදලාලි නැති වුණොත් නවලෝකේ වහන්නේ නැහැ නේ. එක්සැක්ට්ලි. ඒ නිසා අපි නැති වුණොත් අපි පොඩ්කාස්ට් එකකට වහන්නේ අපි නැතුව හරි වැඩේ. අපි ඒකට හදුවගෙන අපි ඒ දේවල් ටික කියා දෙමු අපි දන්න දේවල්. එහෙනම් අපි දැන් අදට අපේ පොඩ් එක නතර කරමු. මොකද ගොඩක් කලක් ඔයගොල්ලෝ අපිත් එක්ක එකතුලා හිටියා. thank you. මේ පොඩ්කාස්ට් එක ඔයගොල්ලන් මුල ඉඳන් අගට ෆුල් එපිසෝඩ් එක බලපු කවුරු ඉන්නවනම් hats off. මොකද ඔගොල්ලන් තමයි අපේ මේ ඩයිහාඩ් ෆෑන්ස්ලා. ඔගොල්ලන් තමයි ගොඩක් වටින්නේ. ඉතින් ඒ නිසා අපි ඔක්කොගෙම කාලය ඔගොල්ලන්ගේ පැය එකමාරක් කියලා කියන්නේ ගෝල්ඩ් වගේ තමයි වටිනවා. සෑහෙන්නේ රිමේෂ්ගෙත් එහෙම, ෂෙරොන්ගෙත් එහෙම, මගෙත් එහෙමයි. ඉතින් අපේ කාලෙන් පොඩ්ඩක් මේකට දාලා අපේ go through කරන්න අපේ life එක කොහොමද යන්නේ, අපි කොහොමද develop වෙන්නේ, ඔයගොල්ලන් කොහොමද develop වෙන්නේ කියන එක තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් මේ real story podcast එකෙන් අපි කතා කරන්නේත් ඒ ගැන. මේක අද අපේ පළවෙනි episode එක. ඉතින් ඔයගොල්ලන්ට thank you. especially ඔයගොල්ලන්ට thank you අපේ episode එක බැලුවට. platform ටික subscribe කරලා තියාගන්න, අපිත් එක දිගටම එකතු වෙන්න. සහ ඔයගොල්ලන් suggest කරන්න ඉතින් මොන path වලද අපි යන්න ඕනේ මේක ගෙනියන්න ඕනේ. දැන් අපේ ඇත්තටම personally ගත්තොත් එහෙම personal branding වලට interesting, ඒ වගේම business කරනවා, අපි content creation කරනවා. මේ හැම දෙයක්ම ASCII අපිට ඕනේ ඔයගොල්ලන් එක මේ journey එක යන්න. ඒ නිසා හරිම casual talk එකක් මේක. ඒ නිසා ගොඩාක් edit නැති වෙයි. ඔව්. නේද? ගොඩාක් edit නැති වෙයි. මොකද makeups නැති වෙයි. makeups එහෙමත් නෑ අපිට. ඒන් makeup කරන අක්කලා නංගිලා ඉන්නට අපිට sponsor artist කෙනෙක් අවරේ ඉන්න එක තමයි කැමති. ඊරු ටික විතරයි දාන්නේ. ඒකත් ඉඳලා ඊළඟ තාම මොකුත් brands promote කරලා නෑ. එහෙනම් මේ image thank you මචං. අද මේ time thank you දෙන්නටම thank you. Sharon thank you. වලත් තැන්ක් වශයෙන් විශේෂයෙන්ම ඔයාලා දෙන්න තමයි මම අත්‍තරම කරු කරන නැත්නම් මම ඉඳ ගන්නෙත් නෑ. මමත්
කැමති ඕල දෙන්නගේ මන් දෙයක් ඉගෙන ගන්නවා අශාන්ගේ කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්ත සහ ඉමේජ්ගේ ඒ මං කිව්ව අර එරේක කට් කරන එක කියන්නේ කැමති නැද ඉක්මනට කට් කරලා අයින් කරනවා. අපි තව මේකට අපි තව ගේමු කට්ටියනේ. අපි තව ඔයගොල්ලන් එකතු වෙන්න. ඔයගොල්ලන් අපිත් එක්ක කතා කරන්න කැමති. ඒලා කතාව අපිත් එක්ක කියන්න අපිත් එක්ක එකතු වෙන්න. අපිට පුළුවන් නම් ඒක ඇත්තටම එළියට කිව්දී. එළියට දෙමු අපි අනිවාර්යෙන්ම දෙමු. ඉතින් අපි මේක කරන්නේ ඕකට තව චූටි දෙයක් ඇඩ් කරනවා මේ දැන් ඕස්ට්‍රේලියාවල කියන්නේ අපි යුරෝප් කන්ට්‍රි ටික ඇරෙන්න ඉතුරු කන්ට්‍රි වල ඉන්න ශ්‍රී ලංකන්ස්ලා කමියුනිටි එකෙන් එළියට ඇවිල්ලා කතා කරන යාළගේ රියල් ස්ටෝරි ගැන අනිවාර්යයෙන්. එයාලා බිස්නස් කරන්නේ කොහොමද? හැබැයි මම ඇත්තටම ඉතලි අස්සන මම දැකලා නැහැ. කියන්නේ ඕන තරම් බිස්නස්මන්ලා ඉන්නවා, ඔන්ටර්ප්‍රනර්ස්ලා ඉන්නවා. හැබැයි කවුරුත් කතා කරලා ඉන්නවා. අපි කතා කරමු. අපි කතා කරනවා. අපි කතා කරමු. අපි ඉවරත් තැනක් හදලා දෙනවා. අපිට වඩා ඉන්න වැඩකාරයන්ටත් අපි තැනක් හදලා දෙමු. අනිත් එක තමයි මේ කියන්නේ එයාලට තේරෙන්න ඕන මේ පර්සනල් බ්‍රෑන්ඩින් එක කොච්චර පවර්ෆුල්ද කියලා. ඒක දැන් ලෝකෙ මං හිතන්නේ උඩම තමයි ඒක තියෙන්නේ. පර්සනල් බ්‍රෑන්ඩින් කියලා. විශේෂයෙන්ම අපි දැන් අත්‍තර අපි කිව්වා වගේ අපිත් අනුගමනය කරන්න කාගෙට පර්සනල් බ්‍රෑන්ඩ් එකක් තමයි. කියන්නේ එක්කෙනෙක්ගේ නෙමෙයි ගන්න පුළුවන් හැමතැනින්ම හැම මනුස්සයෙක්ටම තියෙන වැරදි අඩුපාඩු. හැබැයි ගන්න පුළුවන් හැමතැනින්ම හොඳ දේ අරගෙන අපේ ජර්නි එක යමුනේ. අපිත් එක්ක එකතු වෙන්නේ නම් ඔයගොල්ලන්ට thank you. දිගටම අපිත් එක්ක ඉන්න. දැන් අපේ සචිය ඉන්නවා කැමරා එක පිටිපස්ස කෑකමාරක් විතර දිගටම ඒක තමයි. thank you වන් අපිත් එක්ක සෙට් වුණාට වැඩේට. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු guys. ඔයගොල්ලන්ගේ business නතර කරන්න එපා. එපිසෝඩ් එක බලලා වහලා ගිහලා ඒ වැට්ටික් කරන්න අපිත් වැඩ කරනවා. පටන් ගන්න වැඩ ගන්න එක තමයි. අනිවාර්යයෙන්. එහෙමනම් සෙට් ජය වේවා නෝගලන්. කට්ටියටම ජය වේවා. හම්බෙමු. ජයවත්.